E-learning studies powered by eBranding. හරි එහෙනම් good evening කට්ටියටම අපි ඉන්න ප්‍රමාණයෙන් පටන් ගමු නැත්නම් තවත් වෙලා යන නිසා මුලින්ම කට්ටියම warmly welcome කරනවා අපේ e-learning studies academy එකට. පොඩ්ඩක් මේ වාර join වෙලා ඉන්නේ web design with brand developing course එක. එතනදී අපි main part දෙකක් cover කරනවා. එකක් තමයි web design part එක. අනිත් එක තමයි Facebook marketing කියන meta ads part එක කියන main category දෙකත් එක්ක තමයි මේ සම්පූර්ණ course එක යන්නේ. එතකොට මුලින්ම ගත්තොත් දැන් අපේ ගොඩක් කට්ටිය රෙජිස්ටර් වෙලා තිබුණා. නමුත් අද ක්ලාස් එකට තාම ජොයින් වෙලා නැහැ. බලමු ජොයින් වෙයිද කියලා මගදී. එතකොට අපි රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකේ දාලා තිබුණා ඔයාලට රෙජිස්ටර් වෙනකොට ෆිල් කරන්න මොන පර්පස් එකෙන්ද ඔයාලා ජොයින් වෙන්නේ කියලා. එතකොට අපි එතන දීලා තිබුණා එකක් වෙබ් ඩිසයින් ස්කිල් එක හොඳට ඉගෙන ගන්න. ඒ වගේම දෙවෙනි එක විදිහට අපි දීලා තිබුණා අලුතෙන් බිස්නස් එක ගැන අලුතෙන්ම තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරගෙන ඔන්ලයින් earn කරන්න පුළුවන් පාත් එකක් හදාගන්න කැමති අයට ජොයින් වෙන්න කියලා. අනිත් එක තමයි දැනට බිස්නස් එකක් කරන කෙනෙක්ට මේ ඉගෙන ගන්න නොලෙජ් එක එයාගේ බිස්නස් එකට පාවිච්චි කරලා ඒ බිස්නස් එක grow කරගන්න කියලා අපි කැටගරි තුනක් දීලා තිබුණා. ඒකට මේ කැටගරි තුනෙන් ගොඩක් අය රෙජිස්ටර් වෙලා තිබුණා. අතරම 100කට හැබැයි රෙජිස්ටර්ලා තිබුණා. එතකොට දැන් මෙතන ඉන්න හැමෝටම තියෙනවා ඇත්තේ ඔය කියන goals තුනෙන් එකක් හෝ goals කීපයක්. එහෙනම් දැනට බිස්නස් එකක් කරන කෙනෙක්ට තමන්ගේ බිස්නස් එකට කොහොමද මේ knowledge එක apply කරන්න කියන එක ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් හදන්න ආසාවක් තියෙන කෙනෙක්ට වෙබ්සයිට් හදන්න මුලින් ඉඳන් ඉගෙන ගන්න එකනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා වෙබ්සයිට් එකක් හදන්න සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදියට නම් අපිට කෝඩින් නොලෙජ් එකක් එහෙම අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් අපි ඉස්සරහ එහෙම තමයි වෙබ්සයිට්ස් හදුවේ. ඒකට අපි මෙතනදී කෝඩින් ප්ලැට්ෆෝම් කෝඩින් මෙතඩ්ස් මොකුත් යන්නේ නැතුව අපි WordPress කියන CMS එක යූස් කරගෙන තමයි වෙබ්සයිට්ස් හදන්නේ. කෝඩින් නොලෙජ් එකක් තියෙන එක හොඳයි. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට අපිට drag and drop විදියට easily වෙබ්සයිට් එකක් build කරගන්න පුළුවන්. කියන්නේ easily web කරන්න පුළුවන් කියන්නේ ඒක අර කියන්නේ පටලේසි කියන එක නෙවෙයි. නමුත් අපිට මුලින් ඉඳන් හිමිසැරේ හදාගෙන හොඳ ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මෙතන ඉන්න අයගෙන් බිස්නස් කරන අය ඇති. එතකොට දැන් අලුතෙන් බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරගන්න ආපු අය ඇති. දැන් ඔයාලා කොහොම වුණත් අපි මේ වැඩේ කරගෙන යනකොට අපිට අනිවාර්යයෙන්ම ඔඩියන්ස් එකක් තියෙනවනේ. ඒ කියන්නේ අපිට ටාගට් මාකට් එකක් තියෙනවා. කියන්නේ ඔයාලගේ ඕල්රෙඩි බිස්නස් එකක් තියෙනවා නම් ඒ බිස්නස් එකට උනා ටාගට් මාකට් එකක් තියෙනවා. ඒතර ඒ ටාගට් මාකට් එක අපිට ඇචීව් කරගන්න යූස් කරන්න පුළුවන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස්. ඒව අතරිනුත් Facebook කියන ප්ලැට්ෆෝම් එක අපිට ගොඩක්ම අපිට ඕන ඔඩියන්ස් එකකට අපිට ඕන කියන අපිට අවශ්‍ය කරන විදිහට ෆිල්ටර් කරලා අපේ ප්‍රොඩක්ට් හෝ සර්විසස් මේ බිස්නස් එක ඒ අදාළ ඔඩියන්ස් එකට රීච් කරගන්න පුළුවන් මේ Facebook කියන platform එකෙන් easily සහ ගොඩක් cost effective විදියට. ඉතින් අර මේ course එකේදී ඔයාට අවශ්‍ය වෙන ওই පාත් දෙකම cover වෙනවා. මෙතන සමහරක් අය ඉන්න පුළුවන් business එකක් කරන කෙනෙක් විදියට මෙන්න මේක අපෙන් කලින් request කරලා ඇහුවා Facebook marketing කැලේට විතරක් ඉන්න පුළුවන්ද කියලා. කාට හරි එහෙම requirement එකක් තියෙනවා නම් ඒක අපිව දැනුවත් කරන්න. එහෙම අයට එහෙම එන්නත් පුළුවන්. එහෙම නැත්තම් totally මේ මුළු course එකටම join වෙන්න පුළුවන්. කියන්නේ කොහොමද ඔයා business එකක් කරත් සාමාන්‍යයෙන් ඔයාගේ business එකට හදන website එක කියන්නේ ඔයා හැදුවේ නැති වුණත් ඒ website එක කොහොමද operate වෙන්නේ website එකක් හදන්න මොනවද ඕනේ ඒ වගේ අර සාමාන්‍ය දැනුමක් ඔයාට තියෙනවා නම් ඔයාටම ලේසි. මම කියන්නේ බිස්නස් කරන කෙනාම තමන්ගේ වෙබ්සයිට් එක හදාගන්න ඕන එක. නමුත් හදාගන්න පුළුවන් නම් පර්ෆෙක්ට්. ඒකට තමන්ටම ඒක මැනේජ් කරගෙන යන්න පුළුවන්. නමුත් ඒක කාලයක් යනකොට බිස්නස් එක ස්කේල් අප් වෙනකොට
අයිතිකාරයටම බැරි වෙන්න පුළුවන් මේ ඔක්කොම කරන්න. එතකොට අපි තර්ඩ් පාර්ටි කම්පැනියක් හරි කවුරු හරි හයර් කරලා හරි ඒ අදාළ දේවල් වලට කට්ටිය ගන්න පුළුවන්. නමුත් අර අයිති කෙනා විදිහට කියන්නේ ඕන විදියට ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගත්තාම ඔයාගේ බිස්නස් එකේ වෙබ්සයිට් එක කොහොමද තියෙන්නේ? ඒතකොට ඔයාගේ සෝෂල් මීඩියා accounts ටික කොයි වගේද තියෙන්නේ? ඒතකොට දැන් සමහරක් විට ආරම්භයේදී ඔයා Facebook ads ඔයාම රන් කරාට කාලයක් යනකොට ඔයාගේ බිස්නස් එක ස්කේල් වෙනකොට ඔයාට ටයිම් එකක් නැති වෙන්න පුළුවන් ads ටික දාන්න. එතකොට ඔයා කාට හරි මේක පවරයි. නමුත් ඒ කවුරු හරි කරන කෙනා කරන දේ හරිද වැරදිද කියන එක ගැන හරි අයිඩියා එකක් ඔයාට ගන්න මේ නොලෙජ් එක ගොඩක් වැදගත් වෙනවා. නැත්නම් අර අපිට වෙන්නේ කවුරු හරි කියන එකම මත බේස් වෙලා ඒක වෙන්නේ නැති ඔව් එහෙම තමයි කියලා අර අනිත් අදාළ තුන්වෙනි පාර්ශවය කියන දේම අපිට පිළි අරගෙන ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ නොලෙජ් එක ඔයා බිස්නස් එකක් කරත් මුලින් ඉඳන්ම පටන් ගන්න කෙනෙක් වුණත් මේ නොලෙජ් එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මම හිතනවා හැමෝටම මේ ෆුලි කන්ටෙන්ට් එකටම ජොයින් වුණා නම් හොඳයි කියලා. ඒක තමයි මට මුලින්ම කියන්න ඕනේ. නමුත් කාට හරි හිතෙනවා නම් නෑ මට Facebook මාකටිං කියන්නේ මෙටා ඇඩ්ස් කැල්ල විතරයි ඕනේ කියලා ඒකට එන්නත් පුළුවන් ගැටලුවක් නෑ. හරි මට මුලින්ම කියන්න දැන් මෙතන අද ටික දෙනයි ඉන්නේ. ඔයාලගෙන් කියන්නේ කැමති නම් මයික් එක ඔන් කරලා කතා කරන්න. නැත්තම් මේ අපේ මැසේජ් එකට දාන්න. මෙතනින් දැනට බිස්නස් එකක් කරන කට්ටිය එහෙම ඕල්රෙඩි ඉන්නවද? ඊට අමතරව අලුතෙන්ම ෆ්‍රීලාන්සින් විදියට හරි බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරගෙන ඉන්කම් එකක් හදාගන්න ආපු අයද ඉන්න. චුට්ටක් මට ඔයාලගේ අයිඩියා එක මට චුට්ටක් කියන්න මෙතන මේ මැසේජ් එකක් හරි නැත්නම් ටෙක්ස්ට් එකක් මේ මයික් එක ඔන් කරලා කතා කරත් කමක් නැහැ. ටක් කියන්න මට අඳුර ගන්න ඔයාලගේ ප්ලෑන් එක මොකක්ද කියලා. කවුරු හරි කතා කරනවා මට හැබැයි හරියට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. කට්ටිය ඉක්මනට දාන්න. මොකද මම මේ අපේ අද ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකනේ මේක සාමාන්‍යයෙන් පැයක් එකමාරක් වගේ ඇතුළත මම ඉවර ගන්න ප්ලෑන් කරන්නේ. මොකද ඔයාලගේ ටයිම් එකත් වටිනවනේ. ඒ නිසා ගොඩක් වෙලා මේක ඇදන් යන්නේ නැහැ. නමුත් අර ඔයාලා කොයි වගේ අයිඩියා එකකින්ද මෙතන ඉන්නේ කියලා මට චුට්ටක් දැනගන්න තමයි මේ ඔයාලට මම දැන් කිව්වේ මැසේජ් එකක් දාගෙන යන්න කියලා. ඕල්රෙඩි බිස්නස් එකක් කරනවා නම් ඕල්රෙඩි කරනවා කියලා කියන්න. නැත්නම් අලුතෙන් පටන් ගන්නවා නම් අලුතෙන්ම ස්ටාර්ට් කරනවා කියලා කියන්න. ධනංජය ඕල්රෙඩි බිස්නස් එකක් තියෙනවා විදේශ අලුතෙන් පටන් ගන්න. තුෂාර බ්ලොගින් කරනවා. right. පස්සේ සිනිත් මේ ඩිජිටල් මාර්කටිං okay. තාරක ෆ්‍රීලාන්සින් අනිත් අය ඔක්කොම ටික දාන්න. පොඩි මැසේජ් එකක් දාන්න. ඔයාලගේ පිට එක එන්ගේජ් වෙන්න. ඉතින් අනිත් අයට එහෙම අදහසක් නැද්ද එහෙම ආවේ කියලා. new business කවිෂ්ක right. කවිෂ්කා වෙන්නද නේ. හරි. අනිත් අයත් ටෙක්ස්ට් එකක් දාන්න. මොකද්ද ඔයාගේ ප්ලෑන් එක කියලා. කොහොම හරි මම කිව්වා වගේ ඔයාලගේ ඔය තියෙන ගෝල්ස් ඔක්කොටම යන්න පුළුවන් විදියට ප්ලෑන් කරලා තියෙන කෝස් එකක් තමයි මේ අපි අද ස්ටාර්ට් කරන්නේ. එතකොට දැන් මම ශෙහාන් රූපසිංහ. එතකොට මම 2019 තමයි මේ ෆීල්ඩ් එකට එන්නේ. එතකොට මේ වෙනකොට අවුරුදු 6කට කිට්ටු වෙනවා අපි මේ ටික පටන් අරගෙන. එතකොට අපි ඇත්තට මුලින්ම පටන් ගත්තේ e-branding biz solutions. ඒක තමයි අපේ IT firm එක. ඒක private limited company එකක්. ඒකට තමයි මේ e-learning studies කියන academy එක තියෙන්නේ. කියනවා දැන් මේ අපිත් එක join ලා ඉන්නේ e-learning studies academy එකට. ඒකට ඊට අමතරව අපි branding innovations කියලා වෙනම brand එකක් කරගෙන යනවා. website සහ app develop මේ software සහ app development පැත්තට. ඊට පස්සේ අපි branding entertainment කියලා යන්නේ අපි video editing කරනවා ඊට පස්සේ artworks කරනවා. ඒ වගේ අර
ග්‍රැෆිකල් පැත්තට බර වෙලා තමයි e-brand entertainment යන්නේ. ඊට අමතරව අපේම own hosting service එකක් තියෙනවා e-brands host කියලා. ආයි අපි අලුතෙන් පටන් ගන්න තියෙනවා magical concepts කියලා. මේක ස්පෙෂලායිස් වෙන්නේ තනිකරම ඩිජිටල් මාකටිං සෝෂල් මීඩියා මාකටිං පැත්තට. ඉතින් 2019 මෙතනින් තමයි පටන් ගත්තේ. අපි අද වෙනකොට මේ බ්‍රෑන්ඩ්ස් ඔක්කොම හදාගෙන ස්ටැබ්ලිෂ් වෙලා ඉන්නවා. එතකොට 2019 මේක පටන් ගන්නකොට මට උනත් හරිම අයිඩියා එකක් තිබුණේ නැහැ. කොතනින්ද පටන් ගන්න ඕනේ, මොකටද අපි යන්න ඕනේ කියලා. එතකොට මොකද මේ IT ෆීල්ඩ් එකේ තියෙන පොඩි කොටසක් තමයි මේ අපි ටච් කරන්නේ. මේක ඇත්තටම මූදක් වගේ ගොඩාක් ලොකුයි. ඒකේ අපි බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ටච් කරන්නේ. එතකොට මේකේ යන්න පුළුවන් පැති ගොඩාක් තියෙනවා. එතකොට වෙබ් ඩිසයින් කියන්නේ පාටිසිපන්ට්ලා හැමෝම තරහ නැතුව මේ මයික් ටික මියුට් කරගන්න. ඔයාලට මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් ඒ වෙලාවට විතරක් ඔන් කරගන්න. නැත්නම් අපිට ඩිස්ටර්බ් වෙනවා. රයිට්? එතකොට මේකේ ඇතුළතදී ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් අපි මෙතන වෙබ් ඩිසයින් සහ සෝෂල් මීඩියා මාකටිං විතරක් වුණාට මේක ඇතුළත ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඔල්රෙඩි මේ ෆීල්ඩ් එකේ ඉන්න ඇත් සමහරක් විතර ඇති. මේ ෆීල්ඩ් එක ගැන අයිඩියා එකක් තියෙන ඇති. ඉතින් ඔයාලට යන්න පුළුවන් පාත් ගොඩක් තියෙනවා. නමුත් අර කොතනින් හරි ස්ටාර්ට් එකක් ගන්න ඕනේ. මම මේ කතාව කිව්වේ අලුතෙන්ම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් මේ අලුතෙන්ම වැඩක් කරන්න පටන් ගන්න අයට, බිස්නස් එකක් කරගෙන යන අයට, ඔයාලගේ බිස්නස් වලට කොහොමත් මේ නොලෙජ් එක ඕන වෙනවා. මොකද ඕනම බිස්නස් එකක් ගත්තොත් ඒ බිස්නස් එකේ රෙපියුටේෂන් එක වැඩි කරන්න, ඊට පස්සේ බිස්නස් එකේ විසිබිලිටි එක වැඩි කරන්න, ඊට පස්සේ ගත්තොත් එහෙම කස්ටමර්ස්ලට ඔයාගේ ඔක්කොම සර්විසස් ප්‍රොඩක්ට්ස් ඔක්කොම එක තැනකින් පෙන්න ගන්න. එතකොට ඔයාලගේ බ්‍රෑන්ඩ් අවර්නස් එක වැඩි කරගන්න. ඒ හැම දෙයකටම වෙබ්සයිට් එකක් තිබීම ගොඩක් වැදගත්. නමුත් අවාසනාවකට මේ ලංකාවේ ඉන්න ගොඩක් බිස්නස් කරන අයට එහෙම අර වෙබ්සයිට් එකක් කියන්නේ මම මේ කියන්නේ කෝපරේට් ලෙවල් එකට යන ලොකුවට හැදිච්ච බිස්නස් නෙමෙයි. අර පොඩි ලෙවල් එකේ තියෙන බිස්නස් වලට එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. يعني පොඩි ලෙවල් එකට විතරක් කියලාත් බෑ. සමහරක් ලොකු කම්පැනිස්ුත් තියෙනවා. ඒගොල්ලෝගේ බිස්නස් එක සහ කස්ටමර් බේස් එක ඔල්රෙඩි හැදිලා තියෙනවා. ඉතින් ඇත්තට මේගොල්ලන්ට අර අලුතෙන් කස්ටමර්ස්ලා හොයාගන්න බ්‍රෑන්ඩ් අවර්නස් එකක් තියාගන්න එහෙම ලොකු අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලොත් අර වෙබ්සයිට් එකක් කියන එක එච්චර ගණන් ගන්න නැහැ. නමුත් අපි ලංකාවෙන් එළියට ගිහිල්ලා වෙන රටවල් දිහා බැලුවාම ෆොරිනර්ස්ලාත් එක්ක වැඩ කරනකොට ඒ බිස්නස් එකක් පටන් ගන්නකොටම يعني බිස්නස් එකේ නම හදනකොටම මිනිස්සු ගිහිල්ලා ඒගොල්ලෝගේ ඩොමේන් එක වෙබ්සයිට් එක හදන ඩොමේන් නේම් එක පර්චේස් කරනවා. උදාහරණයක් විදිහට ඩොමේන් නේම් එක කියන්නේ වෙබ්සයිට් එකේ නම. ඒ කියන්නේ google.com, facebook.com ඒ වගේ තියෙන අර නම්බරට තමයි ඩොමේන් එකක් කියලා කියන්නේ. ඔයාලට අයිඩියා එකක් නැත්නම් අර දැනට ඒ වගේ හිතා ගන්න. අපි ක්ලාස් එකේ ඩීප්ලි මේව කතා කරනවා. එතකොට බිස්නස් එකක් නමක් හිතනකොටම ඒකට ලෝගෝ එක හදලා ඊට පස්සේ ඒක ඩොමේන් එක අරගෙන ඒකට ඊමේල් එකක් ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් සෙට් අප් කරගෙන එහෙම තමයි ෆෝරිනර්ස්ලා පටන් ගන්න. ලංකාවේ ටිකක් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දාලා පටන් ගන්න බිස්නස් එකක් ඒගොල්ලොත් එහෙම යනවා. නමුත් අර මීඩියම් ස්කේල් එකේ යන අය, ස්මෝල් ස්කේල් එකේ යන අයට එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. ඒ නිසා අර වෙබ්සයිට් එකක් කියන එක බිස්නස් එකක් කරන කෙනෙක්ට අනිවාර්යෙන් වැදගත්. ඒ වගේම තමයි කොයි බිස්නස් එක වුණත්. කියන්නේ මොන බිස්නස් එක නෙවෙයි. පොඩි බිස්නස් එකක් වුණත්, මීඩියම් ස්කේල් එකේ බිස්නස් එකක් වුණත්, ලාර්ජ් ස්කේල් වුණත්, يعني ඔයාගේ සෙට් එක මොකක් වුණත් ඔයාට අනිවාර්යයෙන්ම මාකටිං කියන දේ අත්‍යවශ්‍යයි. මාකටිං කියන එකත් ගොඩක්ම කම්පැනිස් ට්‍රැඩිෂනල් පැත්තටනේ කියන්නේ ටීවී එක ඇඩ් එකක් දාන්න, ඊට පස්සේ පත්තරේ ඇඩ් එකක් දාන්න, ලීෆ්ලට් එකක් ගහලා බෙදන්න, කට් අවුට් එකක් දාන්න. අර ඒ වගේ ට්‍රැඩිෂනල් පැත්තට ගොඩාක් ඉන්වෙස්ට් කරන කම්පැනිස් තියෙනවා. නමුත් ඒ කම්පැනිස් අර අලුත් ටෙක්නොලොජි එකත් එක්ක සෝෂල් මීඩියා පැත්තට වැඩි බර වෙන්නේ නැහැ. නමුත් අර ට්‍රැඩිෂනල් මාකටිං වලට වඩා ලොකු දෙයක්, ලොකු රීච් එකක්, ලොකු එන්ගේජ්මන්ට් එකක් අපිට ගන්න පුළුවන් සෝෂල් මීඩියා ටික හරියට යූස් කරනවා නම් අර ට්‍රැඩිෂනල් මාකටිං වලට වීදම් වෙන කොස්ට් එකට වඩා අඩු කොස්ට් එකකින්. ඒක අලුතෙන් පටන් ගන්න බිස්නස් එකක් වුණත්, දැනට තියෙන බිස්නස් එකක් වුණත්, කොයි බිස්නස් එකකට වුණත් අපිට ඒක මේ විදිහට යූස් කරන්න පුළුවන්. රයිට්. ඉතින් මම මේ කියන් ආවේ අපි e-branding solution private limited ඇතුලේ තමයි මේ ඔක්කොම sub brands ටික යන්නේ. එතකොට මේ course එකේදී කියන්නේ අපි දවස් 10යි 10ක් හෝ 12ක් වගේ තමයි මේ ක්ලාස් එක සම්පූර්ණයෙන් යන්නේ. සතියට එක දවසයි. එතකොට මේ සම්පූර්ණ
මේ මොඩල් එක ඩිසයින් කරලා තියෙන්නේ කම්පැනි එකක් විදියට අපි අපේ කම්පැනි එක ඇතුලේ සහ අපි කස්ටමර්ස්ලත් එක්ක එන්ගේජ් වෙනකොට එයාලගේ බිස්නස් ඉම්ප්‍රූව් කරන්න පාවිච්චි කරන ප්‍රැක්ටිකලි දේවල් තමයි අපි මේ ක්ලාස් එකේදී කරන්නේ. නැත්තම් අර කොහේ හරි තියෙන තියරි එකක් විතරක් ඇවිල්ලා ඔයාලත් එක්ක කතා කරන්නේ නැහැ. එහෙනම් අපි ඩේ ටු ඩේ ලයිෆ් එකේ අපි අපේ කම්පැනි එකක් විතර අපේ ප්‍රොඩක්ට්ස් අපේ සර්විසස් ප්‍රමෝට් කරනවා වගේම අපි ක්ලයන්ට්ලගේ වැඩත් කරනවා. එතකොට ඒ වගේ තියෙන අයිඩියාස් ඒ වගේ තියෙන නොලෙජ් එක එක්ස්පීරියන්ස් එක තමයි මේ සම්පූර්ණ කෝස් එක ඇතුලේ ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. ඒකයි මේ කෝස් එක අනිත් කෝසස් වලට වඩා වෙනස් වෙන්නේ. මොකද අපි IT කම්පැනි එකක්. අපි IT කම්පැනි එකක් විදියට කරන දේවල් තමයි මෙතන ඔයාලට කියලා දෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තාම 2019 නම් අපි පටන් ගත්තේ ඇත්තරම මම තනියෙන් පටන් ගත්තේ. එතකොට සෝෂල් මීඩියා ගවම Facebook තමයි මුලින්ම පටන් ගත්තේ. ඇත්තරම Facebook page එකක් නැති බිස්නස් එකකට 2019 කියන්නේ ඇත්තරම හැම බිස්නස් එකකටම මෙහෙම Facebook page එකක් නැහැ. Facebook page එකකුත් නැහැ. ඒක දවස්වල කියන්නේ ටීනේජර්ස්ලා Facebook use කරාට ඒකත් අඩුයි. සාමාන්‍යයෙන් ඔය මැදි වයසේ කට්ටිය එහෙම Facebook කියන එකක් එහෙම ලොකුවට යූස් කරන්නෙම නැහැ. විශේෂයෙන්ම බිස්නස් වලට යූස් කරන්නෙම නැහැ. ඒතර මම පටන් ගත්තෙත් ඇත්තරම ඔය දැන් බිස්නස් එකක් තියෙනවා. ඒගොල්ලන්ට Facebook page එකක් නැහැ. ඒගොල්ලන්ට Facebook page එකක් හදලා දෙනවා මුලින්ම. ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක ඒගොල්ලොන්ගේ බිස්නස් වල Facebook pages මැනේජ් කරන තැනින් තමයි පටන් ගත්තේ. එතනින් පටන් අරගෙන තමයි අපි දැන් ලෝගෝ ඩිසයින් කරනවා, ආර්ට්වර්ක්ස් හදනවා, වීඩියෝ එඩිටින් කරනවා, ඊට පස්සේ වෙබ්සයිට්ස් හදනවා, ඇප්ස් හදනවා, සොෆ්ට්වෙයාර්ස් හදනවා, SEO ප්‍රොජෙක්ට්ස් කරනවා. ඔය වගේ අපි අර සම්පූර්ණ ටෝටල් සොලියුෂන්ස් දෙන්න පුළුවන් IT ෆර්ම් එකක් විදියට ඩිවෙලොප් වුණේ ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප්. පටන් ගත්තේ Facebook page එකක් හදන තැන ඉඳන්. අපිට එතනින් තමයි ස්ටාර්ට් කරේ. ඉතින් අපි කරන දේවල් තමයි මම අර ආයි කියනවා වගේ මේ කෝස් එක ඇතුලේ සම්පූර්ණයෙන්ම යන්නේ. රයිට්. අපිට තාම ජනුගේ ෆ්‍රීලාන්සින්. ඒතකොට මෙතන ඉන්න අයගෙන් ගොඩක් දෙනෙක් අලුතෙන්ම දෙයක් කරන්න ආපු අය විදිහට දැන් මට මෙතන මේ දාලා දෙන මැසේජ් වලින් දෙන්නේ. ඒ වගේම බිස්නස් කරන අයත් ඉන්නවා. මම ආයි කියනවා මේක 100% guaranteed ඔයාලගේ සම්පූර්ණයෙන්ම තියෙන බිස්නස් එකකට වගේම අලුතෙන් පටන් ගන්න ෆ්‍රීලාන්සින් කරන්න එහෙම නැත්නම් අලුතෙන් බ්‍රෑන්ඩ් එකක් පටන් අරගෙන යන ඕනම කෙනෙක්ට මේක වැදගත් වෙනවා. ඊට අමතරව තව දෙයක් දැනගන්න ඕනේ ඔයාලා දැන් මේ අපිත් එක්ක රෙජිස්ටර් වුණාට පස්සේ අපේ Facebook page එක ඊට පස්සේ අපේ වෙබ්සයිට් එක එහෙම රිෆර් කරපු කට්ටිය ඉන්නවද? එහෙම නැත්නම් හරි මම කෝස් එකට ජොයින් වුණා. කවදා හරි ක්ලාස් එක තියෙනවනේ එදාට ගිහින් බලනවා කියලාද හිටියේ. යාර බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරාද කොහොමද මේගොල්ලෝ කාලයක් තිස්සේ කරන් ගිහිල්ලාද මේගොල්ලෝගෙන් කෝස් එක කරපු අයට රිසල්ට්ස් ඇවිල්ලා තියෙනවද ඒ වගේ පොඩ්ඩක් කියේ නැද්ද අපේ page එකේ පහළට වෙබ්සයිට් එක නම් ටිකයි තියෙන්නේ page එකේ පහළට එහෙම ගිහපු අය ඉන්නවද අඩුම තරමේ මේ මොකද්ද අපි කරන්නේ කියන එක හරිය ගිහිල්ලා බලපු අය ඉන්නවද කෙනෙක් ඉන්නවා දෙන්න තුෂාරත් බලලා තියෙනවා හරි අනිත් අය බැලුවේ නැත්තම් දැන් යන්න එපා දැන් ඉස්සෙල්ලා මෙතන ඉන්න මේක ඉවරුනාට පස්සේ ගිහිල්ලා බලන්න පහුගිය අවුරුදු වල මොනවද අපි කරලා තියෙන්නේ එන මේ අපි පටන් ගන්න ෆස්ට් බැච් එක නෙමෙයි අපි සෑහෙන අවුරුදු 2022 තමයි ඊළඟින් එක පටන් ගන්නෙ 2022 ඉඳන් තමයි අපි මේ ක්ලාසස් කරන්නේ ඔයාලට බලන්න පුළුවන් කොයි වගේ කාලයක තිස්සේ අපි මේක කරන්න වෙලා තියෙනවද කියලා එතකොට දැන් අලුතෙන්ම බිස්නස් එකක් කියන්නේ අලුතෙන්ම ෆ්‍රීලාන්සින් විදියට මේකට ජොයින්ලා ඉන්නට තව දෙයක් කියන්න පුළුවන්. දැන් මේකේ අපි කෝස් ෆී එකක් ගන්නවනේ. එතකොට මේ කෝස් ෆී එක ඔයාලා හරියට අපි කියන ගයිඩ්ලයින් එක වැඩ කරනවා නම්
කෝස් එක ඉවර වෙන්න කලින් මේ කෝස් ෆී එක අනිවාර්යෙන්ම earn කරගෙන යන්න පුළුවන්. ඒතර මේ ඉන්වෙස්ට්මන්ට් එක කොහෙත්ම අපත යන්නේ නැහැ අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට. බිස්නස් එකක් කරන කෙනෙක්ට කොහොමත් ඔයාගේ දැනට කරන් යන ඇඩ්ස් ටික බලලා ඒ ඇඩ්ස් වල වෙන්න ඕන අඩුපාඩු ටික ඔයාලට අයිඩෙන්ටිෆයි කරගෙන මේකෙන් හම්බෙන නොලෙජ් එකෙන් ඔයාට ඔයාගේ බිස්නස් එකේ ප්‍රොෆිටබිලිටි එක අනිවාර්යයෙන්ම මෙතනින් වැඩි කර ගන්නත් පුළුවන්. ඒක ගැරන්ටි. ඒක එහෙම ඕන තරම් කරලා තියෙනවා. ඉතින් එකම දේ අපිට පුළුවන් අර පාත් එක පෙන්වන්න විතරයි. ඔයාලා අපිත් එක්ක අපි කියන වැටි කරගෙන යන්න ඕන. ක්ලාසස් වලට එන්න ඕන. අපි රෙකෝඩින්ග්ස් දෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ක්ලාසස් වලට එන්න ඕනේ. මොකද අපිත් මේ උගලොන්ට ගන්නකොට අපිත් ඉන්නවා තව වෙන ක්ලාසස් වල ෆොරින් ගෲප්ස් වල ඉන්නවා. ඒතකොට අපිත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා තාම. මොකද මේ ෆීල්ඩ් එක අර මෙතනින් ඉවරයි කියලා නැහැ. මොකද මේ ටෙක්නොලොජිස් හැමදාම අලුත් වෙනවා. එතකොට අර ඒ ක්ලාසස් වලත් අපිටත් රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා. හැබැයි රෙකෝඩින්ග්ස් බැලෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් හැම වෙලේකම කෙනවල මෙතනින් හරියට ජොයින් වෙනවා නම් අනිවාර්යයෙන්ම ක්ලාස් එකට එන්න. බැරි දවසකට රෙකෝඩින් එකක් බලන්න වෙන්න. මොකද අර පුරුද්දකට රෙකෝඩින් හම්බ වෙනවනේ. ආද යන්න ඕනේ නැහැනේ කියලා ඒ මයින්ඩ් එකේ ඉන්න එපා. ඔකට වැඩේ කරගන්න අමාරු වෙනවා. රයිට්. ඔයාලට මේ දැන් නිකන් සක්සස් ස්ටෝරිස් දෙක තුනක් දාලා තියෙන මේ ඔක්කොම පේජ් එකෙන් බලන්න පුළුවන්. හරි අපි යමු කෝස් කන්ටෙන්ට් එක පැත්තට. මේක බලන්නනේ අද කට්ටියම ආවේ. එතකොට මෙතනදී මම අර කිව්වා වගේම පාර්ට් දෙකක් තියෙනවා. එකක් වෙබ්සයිට් හදන එක, අනිත් එක සෝෂල් මීඩියා මාකටිං. ඒකෙත් Facebook මාකටිං පැත්ත තමයි ගොඩක්ම කියන්නේ ඇඩ්ස් පැත්තෙන් යන්නේ. ඊට අමතරව අපි TikTok එක ඊට පස්සේ ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං ඊට පස්සේ තව අපිට බිස්නස් ග්‍රැබ් කරගන්න ගොඩක්ම යූස් කරන්න පුළුවන් platform එකක් තමයි LinkedIn කියන්නේ. ඒක කොහොමද යූස් කරන්න කියලා ඒවත් අපි කවර් කරනවා. අර සාමාන්‍යයෙන් දැන් අර ප්‍රසිද්ධ Facebook එකේ ඇඩ් එකක් දානවා කියන එකනේ. ඒකත් සම්පූර්ණයෙන්ම කවර් වෙනවා. ඊට අමතරව අපි අනිත් platform ගැන කතා කරමු. right. කවුරු හරි මයික් එකක් ඔන් කරගෙන ඉන්නවා. ඒක පොඩ්ඩක් ඔෆ් කරගන්න. එතකොට අපි මුලින්ම එක තමයි දැනට බිස්නස් එකක් නැති කෙනෙක් නම් කෙනවා ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන්න නම් ආවේ. ඔයා ඔන්ලයින් earn කරන්න නම් ආවේ. එහෙම නැත්නම් ඔයා වෙබ්සයිට් හදන හැටි ඉගෙනගෙන ඉතින් එහාට යන්න නම් ආවේ. එතකොට ඔයාට අනිවාර්යෙන්ම මුලින් ඉඳන් ඔයාගෙම කියලා අනන්‍යතාවයක් හදාගන්න ඕන. ඒක පර්සනල් බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් පුළුවන්. බිස්නස් බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් පුළුවන්. එතකොට අපි ලබන සතියේ ඉඳන් මුලින් ඉඳන්ම ගයිඩ් කරනවා බ්‍රෑන්ඩ් එකක් හදන විදිය. කියන්නේ ඔයාට බිස්නස් එකට නමක් තෝරගන්න තැන ඉඳන් නමක් තෝරගන්නකොට මොනවද හිතන්න ඕනේ? ඒ තැන ඉඳන් සම්පූර්ණයෙන්ම අපි වගේ අපේ ලෙවල් එකට යනකම් කොහොමද යන්නේ කියන ගයිඩ් එක ඔයාලට දෙනවා. right? එතකොට ඒක තමයි how to start your own brand කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඒ ඔයාගේ බ්‍රෑන්ඩ් එක කොහොමද සෝෂල් මීඩියා යූස් කරලා ඒක මිනිස්සු අතරට අරන් යන්නේ. කියන්නේ ඔයාගේ බ්‍රෑන්ඩ් එක කොහොමද ග්‍රෝ කරන්නේ කියන එක ගැන කතා කරනවා. ඒ වගේම තමයි අපි දැන් වෙබ්සයිට් එකක් හදන්න කියලා ගත්තාම උදාහරණයක් විදියට මෙතන වෙබ්සයිට් හදපු ඇත්තටි සමහර විට අපි හිතමුකෝ හදපු කෙනෙක් කවුරුත්ම වෙබ්සයිට් හදලා නැහැ කියලා. ඒතර අපි වෙබ්සයිට් එකක් හදනකොට බේසිකලි අපිට ඩොමේන් එකයි හොස්ටින් එකයි කියලා දේවල් දෙකක් තියෙනවා පර්චේස් කරන්න. උදාහරණයක් සරලම විදියට ගත්තොත් ඩොමේන් එකක් කියන්නේ වෙබ්සයිට් එකේ නම. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ google.com, facebook.com, yahoo.com, abc.com ඒ වගේ කියන්නේ හැමතැනම .com වකට එන්න ඕනේ නැහැ. .com, .lk, .net, .au ඒ කියන්නේ මේ වගේ අපි අගට එන එකට කියනවා domain extension කියලා. එන මුල නම plus extension. එතකොට එහෙම තමයි domain එක හැදෙන්නේ. එතකොට අර ඒ වගේ අර වෙබ්සයිට් සරලවම ගත්තොත් වෙබ්සයිට් එකේ නම තමයි domain එක. එතකොට අපි වෙබ්සයිට් එකක් හදන්න ඒ domain එකක් ගන්න ඕනේ. බලන්න ඕනේ මොන domain එකද ගන්නෙ, මොන domain extension එකද ගන්නෙ,
කොහෙන්ද ගන්නෙ ඒ ඔක්කොම අපි බලන්න. ඊට පස්සේ හොස්ටින් එකක් අපි ගන්න ඕනේ. හොස්ටින් එකක් කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් අපි හැමෝම කම්පියුටරයක් යූස් කරනවානේ. ලැප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි. එතකොට ඒකේ හાર્ඩ් එකේනේ ඔක්කොම තියෙන්නේ. ඔයාගේ OS එක, ඔයාගේ තියෙන ෆොටෝස්, ඔයා බලන ෆිල්ම්ස්, ඔයාගේ සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම තියෙන්නේ මැෂින් එකේ හાર્ඩ් එකේ. ඒ වගේ වෙබ්සයිට් එකේ ස්ටෝරේජ් එක අපි නිකන් ගොත් හાર્ඩ් එක වගේ තියෙන්නේ ඔන්න ඔය හොස්ටින් එක. ඒකට අපි වෙබ්සයිට් එකක් හදන්න ඩොමේන් එකක් ගන්න ඕනේ, හොස්ටින් එකක් ගන්න. ඒතර හොස්ටිනුත් වර්ග තියෙනවා. ෂෙයාර්ඩ් හොස්ටින් කියාවි, VPS කියාවි, ඩෙඩිකේටඩ් හොස්ටින් කියාවි, ක්ලවුඩ් හොස්ටින් කියාවි. මේ කියන නම් ඔයා දන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මුලින් ඉඳන්ම මේවා ලබන සැරේ කතා කරනවා. හරි? දැනට නිකන් නම් ටික අහගෙන ඉන්න. ඒතර මේ වගේ හොස්ටින් වර්ග තියෙනවා. එතකොට අපේ වෙබ්සයිට් එක අනුව අපි මොකද්ද ගන්න ඕනේ හොස්ටින් එක. ඒතර මේ හොස්ටින් එකත් එක එක තැන්වල එක එක ගණන් වලට යනවා. ඒතර අපි එකත් කොහෙන්ද අපි ගන්නෙ? ඒතර හොස්ටින් වලත් කියන්නේ ෂෙයාර්ඩ් හොස්ටින් ගත්තත් ඒව ඇතුළත් වෙන වෙන වෙනස්කම් තියෙනවා. ඒතකොට අපි මේවා දැනගන්න ඕනේ. මම මේ ටික ගොඩක්ම ફોකස් කරන්නේ අර ඔල්රෙඩි අර ෆ්‍රීලාන්සින් පැත්තට යන්න කියන අලුතෙන්ම මේක කරගෙන යන්න හිතන් ඉන්න අයට ඔල්රෙඩි බිස්නස් එකක් තියෙන කෙනාට නෝමලි මේක දැනගත්තාම ඇති. නමුත් ඔයාට ප්ලෑන් එකක් තියෙනවා නම් ඔයාලා ආසාවක් තියෙනවා නම් ඔයාගේ වෙබ්සයිට් එක ඔයාගේ බිස්නස් එක වෙබ්සයිට් එක ඔයාම හදලා බලනවායි කියලා ඔන්න ඔයාලට මේක ගොඩක් හදනවා. රයිට්? එතකොට අපි ඩොමේන් එක හොස්ටින් එකක් කියන්නේ මොකද්ද? කොහෙන්ද ඒව ගන්න? මොකද්ද වෙන්නේ කියන එක ඒවා අපි කතා කරනවා. ඒ වගේම තමයි අපි මේ ක්ලාස් එක ඇතුලේ වෙබ්සයිට් දෙකක් හදනවා. එහෙනම් අපි වෙබ්සයිට් ගත්තොත් වෙබ්සයිට් වර්ග ගොඩක් තියෙනවා. ඒ වර්ග ගොඩෙනුත් ගොඩක්ම වෙබ්සයිට්ස් තියෙන්නේ බිස්නස් වෙබ්සයිට් කියන කැටගරි එකට සහ ඊ-කොමර්ස් කියන කැටගරි එකට. අපි මේ ක්ලාස් එකේදී බිස්නස් වෙබ්සයිට් එකක් හදනවා සහ ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් හදනවා. ඊපස්සේ මේ වගේ වෙනස්කම් කොහොමද වෙන්නේ කියලා බලනවා. සරලව ගත්තොත් ඔයාලට හිතන්නකෝ තියෙන්නේ නිකන් ගමු ක්ලීනින් සර්විස් එකක් කියලා උදාහරණයකට. එහෙම නැත්නම් ඔයාලට තියෙන ස්ටුඩන්ට් මයිග්‍රේෂන් ඒජන්සි එකක්. නැත්නම් ඔයාලට තියෙන කන්ස්ට්‍රක්ෂන් එකක්. එතකොට ඒ වගේ කියන්නේ බිස්නස් එකකට සාමාන්‍ය නෝමලි හැදෙන්නේ බිස්නස් වෙබ්සයිට් එකක්. කියන්නේ බිස්නස් වෙබ්සයිට් එකක් කියන්නේ ඒක ගොඩක් වෙලාවට තියෙන්නේ ඒ බිස්නස් එකේ ඉන්ෆෝමේෂන්ස් ඊට පස්සේ ඒගොල්ලෝ දෙන සර්විසස් වගේ අර ගොඩක්ම අර ඉන්ෆෝමේෂනල් ටයිප් එකේ වෙබ්සයිට් එකක් තමයි බිස්නස් වෙබ්සයිට් එකක් කියලා කියන්නේ. ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් කියලා කියන්නේ ඊ-කොමර්ස් වෙබ්සයිට් එක තියෙනවා පර්චේසින් නාම එකක්. එන ඔයාලා අනිවාර්යයෙන්ම ඩරාස් වෙබ්සයිට් එකට එහෙම ගිහින් ඇති. ඔය ගොඩක් ඔන්ලයින් පර්චේසින් කරන වෙබ්සයිට් වලට එහෙම ගිහින් ඇතින එකපාරක් හරි. ඒ ගියාම අපිට ඒක ඇතුලේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. එහෙම නැත්නම් සර්විසස් තියෙනවා. අපිට මේ ප්‍රොඩක්ට්ස් වල සර්විසස් දාන්න පුළුවන්. ඒකේ තියෙන බකට් එකට හරි මේ කාට් එකට හරි ඒ වගේ එකට දාන්න පුළුවන්. දාලා චෙක් අවුට් කරලා අපේ කාඩ් එකකින් අපිට පේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පේමන්ට් ඔප්ෂන් එක විදිහට දෙන්න පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි. ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයිනේ. එහෙම නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් පේ කරන්න පුළුවන්. ඔන්න ඒ වගේ අර ෂොප් ඔප්ෂන් එකත් එක්ක පර්චින් නාම එකක් එක්ක හැදලා යන වෙබ්සයිට් එකට අපි කියනවා ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් කියලා. ඒතර ඔය જાති දෙක තමයි ගොඩක්ම වෙබ්සයිට්ස් හැදෙන්නේ. ඊට අමතරව තියෙනවා LMS වෙබ්සයිට්ස් තියෙනවා. එක එක જાතියේ ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා. නමුත් මාකට් එකේ ගත්තොත් රික්වයර්මන්ට් පැත්තෙන් ගත්තොත් ගොඩක්ම තියෙන්නේ මෙන්න මේ තියෙන බිස්නස් වෙබ්සයිට් සහ ඊ-කොමර්ස් කියන වෙබ්සයිට් වර්ග දෙක. ඉතින් අපි ක්ලාස් එකේදී මේ වෙබ්සයිට් දෙකම හදනවා. ඒතර ඔයාගේ බිස්නස් එක කියන්නේ ඔයා දැන්ට බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ බිස්නස් එක අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට ඔය කැටගරි දෙකෙන් එකකට වැටෙනවා. ඒකට ඔයාට ඔයාගේ වෙබ්සයිට් එක ඔය කැටගරි දෙකෙන් කොයි එකකටද මැච් වෙන්නේ කියලා බලලා හදාගන්න පුළුවන්. ඒ වගේම අපි මේකෙදි කතා කරනවා how to start drop servicing using your own website. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe අපේ කම්පැනි එක ගත්තොත් අපි මේන්ලි කරන කියන්නේ අපේ ඉන් හවුස් අපේ එම්ප්ලොයර්ස් ලගෙන් අපි කරන ප්‍රොඩක්ට් දෙකයි තියෙන්නේ.
එකක් තමයි වෙබ්සයිට් හදන එක. අනිත් එක තමයි සෝෂල් මීඩියා මාකටිං and මැනේජ්මන්ට් කරන. නමුත් මම ඔයාලට මුලින්ම කිව්වා අපි ලෝගෝ හදනවයි කිව්වා, අපි ආර්ට් වර්ක් හදනවයි කිව්වා, වීඩියෝ හදනවයි කිව්වා. ඊට අමතරව අපි e-brand innovation branding අපි ඇප් සහ softwares හදනවා. ඒතර අර මම අර මුලින් කිව්ව ලෝගෝ හදන ඒවා, ආර්ට් වර්ක් හදන ඒවා, ඊට පස්සේ වීඩියෝ හදන ඒවා, ඒව ඇත්තටම අපි in house team එකක් තියන් කරන වැඩ නෙමෙයි. අපි එළියේ ඒ අදාළ සර්විස් එක දෙන්න පුළුවන් අය වෙනම pool එකක් විතර හයර් කරලා තියෙනවා. ඒතර අපි ඒගොල්ලන්ට සැලරි දෙන්නේ නැහැ. ප්‍රොජෙක්ට් වයිස් තමයි අපි ගෙවන්නේ. දැන් හිතන්නේ මං හිතන්නේ ඩ්‍රොප් සර්විසින් කියන එකට වඩා ඩ්‍රොප් shipping කියන වචනේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් අහලා ඇති. eBay එකත් එක්ක ඩ්‍රොප් shipping කියන වචනේ අනිවාර්යෙන් අහලා ඇති. ඩ්‍රොප් shipping කියන්නේ මොකද්ද? වෙන කෙනෙක්ගේ භාණ්ඩයක් අපි අරගෙන අපි ඒකට යම්සි මාජින් එකක් තියලා විකුණනවා. සරලම ඕකනේ කරන්නේ. මේ ඩ්‍රොප් සර්විසින් වලදීත් වෙන්නේ මෙතන ප්‍රොඩක්ට් එකක් නෙමෙයි සර්විස් එකක් විකුණන්නේ. හැබැයි ඒ සර්විස් එක අපි නෙමෙයි හදන්නේ. වෙන කෙනෙක්ගේ සර්විස් එකකට අපි මාජින් එකක් තියලා අපි ඒක සෙල් කරනවා. ඒතර මේක අර ෆ්‍රීලාන්සින් පැත්තට යන්න හිතන් ඉන්න බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න හිතන් ඉන්න ඔයාට අනිවාර්යයෙන් මේ ඩ්‍රොප් සර්විසින් කියන මෙතඩ් එක ඕනේ. මොකද අද ඔයා ගාවට කස්ටමර් කෙනෙක් එන්න පුළුවන් ලෝගෝ එකක් හදාගන්න. ආර්ට් වර්ක් එකක් හදාගන්න. එයාට මේ වෙලාවේ වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ නැති වෙන්න පුළුවන්. එයාට මේ වෙලාවේ Facebook කැම්පේන් එකක් කරගන්න ඕනේ නැති වෙන්න පුළුවන්. මොකද එයා සමහරකට බිස්නස් එක පටන් ගත්ත ගමන්. ඒතර කස්ටමර් කෙනෙක් ආවම අපි ඇත්තටම දැන් මේ වෙලාවේ ලෝගෝ හදන්න දන්නේ නැහනේ. හිතන්නකෝ ඔයා අලුත්ම කෙනෙක් කියලා. ඔයා දන්නේ වෙබ්සයිට් හදන්න විතරයි. ඒතර ඔයා ලෝගෝ හදන්න දන්නේ නැහැ. ඔයා කියනවා මම ලෝගෝ හදන්න නැහැ සර්. හරි මොකක් හරි කියලා වෙන තැනකින් බannනවා. ඒතර එයා ගිහිල්ලා වෙන තැනකින් හදනවා. රයිට්? එතකොට දැන් ඔයා අපි හිතමුකෝ අපි ඉඳින් නම් දෙකක් ගමුකෝ. උදාහරණයකට අශාන් ගාවට තමයි මුලින්ම කස්ටමර් එන්නේ. හරිද? අශාන් ගාවට කස්ටමර් ඇවිල්ලා අශාන් හදන වෙබ්සයිට් විතරයි. ඒතකොට ධනංජය ඉන්නවා. ධනංජය හදනවා වෙබ්සයිට් උත් හදනවා. ධනංජයට Facebook මාකටිං පුළුවන්. එතකොට ෆර්නෑන්ඩෝ ඉන්නවා. එයාට පුළුවන් වෙබ්සයිට් හදන්නත් පුළුවන්. ඊට පස්සේ එයාට සෝෂල් මීඩියාත් පුළුවන්. එයාට ග්‍රැෆික් වැඩ බෑ. හැබැයි එයාගාව කට්ටිය ඉන්නවා ඒවත් කරන්න. එතකොට දැන් කස්ටමර් එනවා ලෝගෝ එකක් හදාගෙන අශාන් ගාවට එනවා අශාන්ට බෑ. ධනංජය ගාවට එනවා ධනංජයට බෑ. මොකද එයාට පුළුවන් වෙබ්සයිට් හදන්න ග්‍රැෆික් මේ සෝෂල් මීඩියා මාකටිං විතරයි. හැබැයි ෆර්නෑන්ඩෝ ගාවට ගියාම ෆර්නෑන්ඩෝ එයාගේ අතින් හදන්නේ නැහැ ලෝගෝ එක. හැබැයි ෆර්නෑන්ඩෝ දන්නවා බිස්නස් එකක් කොහොමද යන්න ඕනි කියලා. ඒතර එයා ෆ්‍රීලාන්සර්ස්ලා සෙට් එකක් එළියෙන් ලෑස්ති කරන් ඉන්නවා. ඒ වගේ රික්වයර්මන්ට් එකක් ආවම ඒ අදාළ පාර්ශවයට දීලා ක්ලයන්ට් දීලා ක්ලයන්ට්ව සැටිස්ෆයි කරගන්න. මාජින් එකකුත් හම්බෙනවා, ප්‍රොෆිට් එකකුත් හම්බෙනවා. අලුතෙන් ක්ලයන්ට් කෙනෙකුත් බිල්ඩ් අප් වෙනවා. එතකොට ෆර්නෑන්ඩෝ හරියටම සර්විස් එක දුන්නා නම් ඒ කස්ටමර් ආයි ආර්ට් වර්ක් එකක් හදන්න ඕන නම් Facebook ඇඩ් කැම්පේන් එකක් ගහ ගන්න ඕන නම් කවදා හරි වෙබ්සයිට් එකක් හදා ගන්න ඕන නම් ආයි යන්නේ ආශාන් ගාවට. ආයි යන්නේ නැහැ ධනංජය ගාවට. මොකද ෆර්නෑන්ඩෝ හරි සර්විස් එකක් මුලින් ඉඳන් මේ කස්ටමර්ට දෙනවා. හැබැයි ෆර්නෑන්ඩෝ එයාගේ සර්විස් එක වැඩි අවුල් කරගත්තා. කියන්නේ මුල් එක කරලා දෙනවා දෙවෙනි එක කරලා දෙනවා ඔන්න ටික කාලයක් යනකොට ෆර්නෑන්ඩෝට හිතෙනවා මේ දැන් ලෝගෝ එකක් හැදුවාම පොඩි ගාණක් එන්නේ වෙබ්සයිට් එකක් හැදුවාම නම් ලොකු ගාණක් එනවා මේක පස්සෙන් බොරුවට එලවන්න ඕනේ නැහැ කියලා එයාත් වැඩේ ඔන්න ඔය අතල්ලා දානවා. එතකොට ඒ කස්ටමර්ගේ රිලේෂන්ෂිප් එක ආයෙ බ්‍රේක් අප් වෙනවා. ඒතර එයා සමහරකට ඔන්න ආයෙ මේ දෙන්න ගාවට එන්න පුළුවන්. නැත්තම් එයා ඊළඟ කෙනා ගාවට තමයි යන්නේ. මෙතනදි මට කියන්න ඕන උනේ අපි ඒජන්සියක් විදියට ෆ්‍රීලාන්සින් පටන් ගන්න ඕන. එන මුලින් පටන් ගන්න ඔයා මොකක් හරි එකක් තමයි. නමුත් අපි ටීම් එකක් හදාගෙන තියාගෙන මේ වාසිය වෙන්නේ ඔයාට අමතර ඉන්කම් එකක් හදා ගන්නත් පුළුවන්. ඔයාට එන්න කස්ටමර් බේස් එක වැඩි කරගන්නත් පුළුවන්. හැබැයි ඔයා හොඳ සර්විස් එකක් දෙන්න ඕනේ. ප්‍රශ්නයක් වුණාම ඔයාට කියන්න බෑ මේ මම නෙමෙයි හැදුවේ මම ආරයට ගිහලා හදාගත්තේ. ඒව අදාළ නැහැ. කස්ටමර්ට අපි කොයි වෙලාවකවත් කියන්නේ මේ මම නෙමෙයි හදන්නේ. මම වෙන කෙනෙක්ට කියලා හදවන්නේ ඒක අපි කස්ටමර්ට කියන්නේ නැහැ. එයාට වැඩකුත් නැහැ. එයාට ඕනේ අවුට්පුට් එක. එයා ඒකට පේ කරනවා.
ඒ තමයි දැනගන්න ඕනේ ෆ්‍රීලාන්සින් කරන කියන්නේ අනිත් එක්කෙනාවත් බැලන්ස් කරගන්න ඕනේ කස්ටමර්වත් බැලන්ස් කරගෙන මැද ඉඳගෙන ප්‍රොෆිට් එකකුත් අරගෙන අපි සර්විස් එක දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ එකක් තමයි මේ ටොප් සර්විසින් කියලා කියන්නේ. මේක මේ මැජික් නෙමෙයි මේක දැන්ට තියෙන concept එකක්. මුත් අපි කොහොමද මේ වැඩේ අපි බ්‍රෑන්ඩ් එක through කරන්න කියන එක ගැන අපි ඩීප්ලි කතා කරනවා. මොකද අපිත් මේ වැඩේ කරනවා. ඊට පස්සේ අපි වෙබ්සයිට් එකක් හැදුවාම වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කරනවා සර්ච් එන්ජින් වලට. right Google Yahoo වගේ Yandex වගේ සර්ච් එන්ජින් වලට. අපි හැමෝම දන්නේ Google එකනේ. Google එක ගත්තොත් දැන් අලුතෙන් දවසකට Google කියන සර්ච් එන්ජින් එකට මං හිතන්නේ 1000 ගාණක් අලුතෙන් මුළු ලෝකෙ වටේම වෙබ්සයිට්ස් එනවා. හරිද? ඒතර මේ වෙබ්සයිට්ස් ආවම කියන්නේ එකම කැටගරි එකේ වෙබ්සයිට්ස් උත් ඕන තරම් එනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් තව එක්සැම්පල් එකක් ගමු. අෂාන් කියන කෙනා කන්ස්ට්‍රක්ෂන් නම් කරන්නේ අෂාන් කන්ස්ට්‍රක්ෂන් වෙබ්සයිට් එකක් හදලා පබ්ලිෂ් කරනවා. ඒතර අෂාන් විතරක් නෙමෙයි අද දවසට මේ ලෝකෙන්න ලෝකෙනේ අපි ලංකාව ඇතුලෙන් ගත්තත් අෂාන් විතරක් නෙමෙයි වෙන්න පුළුවන් අද දවසටම කන්ස්ට්‍රක්ෂන් වෙබ්සයිට් එකක් හදලා Google එකට දාන්නේ. නැත්නම් පබ්ලිෂ් කරන්නේ. එතකොට අපි එහෙම අලුතෙන් දානකොට මේ වෙනකොට already index එකේ නැත්නම් already publish වෙලා Google එක trust කරන websites يعني construction websites ඕන තරම් තියෙනවා. එහෙම තියෙනකොට අපි යන්නේ නිතරම යටටම. හරිද? අපි ඒ construction website ලංකාව ඇතුලේ 200ක් තියෙනවයි කියලා. අපි 201 තමයි වෙන්නේ අලුතෙන් ගියාම. ඒතර කවුරු හරි සර්ච් කරනකොට අපේ වෙබ්සයිට් එකේ නමින්ම සර්ච් කරොත් ඇරෙන්න අපේ ඩොමේන් එක නමින්ම සර්ච් කරොත් ඇරෙන්න අපිව එහෙම අර Google එක trust කරන්නේ නැහැ. එකපාර කවුරු හරි ගිහලා සර්ච් එකක් ගැහුවාම උඩට අරන් එන්න. මුල් page එකට අරන් එන්න. අපි ඉන්නේ ඒ වචනෙන් ගියොත් හෙන ඩොටේ. හරි? එතකොට Google එක අපිව දන්නවා. නමුත් එයාට විශ්වාස නැහැ අපි උඩකපාර උඩට උස්සලා ගේන්නේ. ඒතර ඔය SEO එහෙම නැත්නම් search engine optimization කියන එකෙන් කරන්නේ Google එකට කක්කෝ search engine එකට අපි signals දෙනවා අපි අපේ වෙබ්සයිට් එක ඔයාලට trust කරන්න පුළුවන් කියලා. එතකොට ටිකෙන් ටික Google එක ඔය අදාළ search engine එක අපේ වෙබ්සයිට් එක මිනිස්සු search කරන අපි දෙන keywords වලට match කරලා ටිකෙන් ටික සයිට් එක උඩට ගේනවා. මේක ටිකක් ඩීප් කතාවක්. ඒක අපි course එක ඇතුළතදී කරනවා. ඒක බේසික් පාර්ට් එක තමයි කරන්නේ. මොකද SEO කියලා කියන්නේ ලොකු රේන්ජ් එකක් යන එකක්. ඒකට ඔයාලට තව ගොඩාක් දේවල් අමතරව ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ හොඳම කෑල්ල සහ බිස්නස් කරන අය ගොඩක් බලාපොරොත්තු වෙන ඉන්න කෑල්ල Facebook marketing එහෙම නැත්නම් meta ads. meta ads ගැන අපි මුලින් ඉඳන් කතා කරමු. ගොඩක් වෙලාවට මෙතන බිස්නස් කරන අය ඉන්නවනම් සහ already Facebook page එකක් කරන කවුරු හරි ඉන්නවනම් දැන් නිකන් අපි නිකන් හිතමු වදන් page එකක් කියලා මොකක් හරි page එකක් කරන කෙනෙක් හිතන්නකෝ. ඔයා Facebook page එකේ post එකක් දැම්මහම ඔයා දැකලා ඇති page post එකට යටින් එනවා boost post කියලා බටන් එක නිල් පාටේ. ඔක අනිවාර්යෙන්ම ඔයා දැකලා ඇති. ඔක දැන් අර එහෙම දැම්මම ගොඩක් වෙලාවට ඔයාට එක්ස්පීරියන්ස් එක ඇති. මේක 99%ම එහෙමයි. ඔය බූස්ටර් පෝස්ට් බටන් එක ක්ලික් කළා තමයි ගොඩක් වෙලාවට අපේ කට්ටිය ඇඩ්ස් දාන්නේ. අපේ කට්ටිය තමයි ෆොරිනර්ස්ලාත් එහෙම දානවා. මොකද ලේසි. හරිද? ඕකෙන් තමයි ගිහිල්ලා ඇඩ් එකක් දාන්නේ. ඕකේ පොඩි ෆිල්ටර්ස් ටිකක් එනවා. මොන පැත්තටද මේ ඇඩ් එක පෙන්වන්න ඕනේ. කොයි කට්ටියටද පෙන්වන්න ඕනේ. මොන වයසේ කට්ටියටද පෙන්වන්න ඕනේ. ගෑනුද පිරිමිද දෙගොල්ලොන්ටම මේ ඇඩ් එක පෙන්වනවද කියලා වගේ පොඩි මෙට්‍රික්ස් ටිකක් එනවා. අපි එකෙන් ඩෝන් ගාලා ඇඩ් එකක් ගහලා දානවා. එහෙම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. නමුත් ඇත්තටම Facebook කියන්නේ සෝෂල් මීඩියා එකක් නේ. එනේ අපි Facebook ඇත්තටම යන්නේ ඇයි? අපි යන්නේ අපේ යාළුවෝ මොනවද කරලා තියෙන්නේ මොන රටේ තොටේ මොනවද වෙන්නේ කියලා තියෙන. ඇත්තම කතාව උපදූප හොයන්න තමයි දැන් නම් Facebook යන්නේ. ඉස්සර නම් කට්ටිය Facebook ගියා chat කරන්න.
ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න වෙන කට්ටිය දාලා දින ෆොටෝ මොන හරි බලන්න. ඒවට තමයි ඉතින් දැනුත් ඒව වෙනවා. නමුත් දැන් වැඩි හරියක් වෙන්නේ අපේ தත්ත්ව පෙන්වන්න අපි යනවා. ඊට අමතරව රටේ තොටේ වෙන දේවල් බලන්න යනවා. අරයා මොකද්ද කරලා තියෙන්නේ මෙයා මොකද්ද කරලා තියෙන්නේ වගේ කම්මැලි වෙලාවට අපි කවුරුත් ගොඩක්ම වෙලාවට කියන්නේ 99%ක්ම මොකක් හරි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක තමයි ඉන්නේ. ඔයා කල්පනා කරලා බලුවොත් ඔයාගේ උනත් නිදහස් වෙලාවක් තියෙනවා නම් අනිවාර්යෙන් ෆෝන් එක අතේ තියාගෙන එක්කෝ Facebook එකේ උඩ පල්ලෙහායයි එක්කෝ TikTok එකේ වීඩියෝ ටිකක් බලයි එක්කෝ Instagram එකේ රීල්ස් මොන හරි ෆොටෝස් ටිකක් බලයි. ඕක තමයි අපි කරන්නේ. රයිට්? එතකොට මේ Facebook කියන එක ඇත්තටම හැදුවේ මිනිස්සුන්ට ගිහිල්ලා අර සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක වගේ අදාළ ඒ වැඩ ටික කරගෙන යන්න. නමුත් කාලයක් යනකොට මේක ඇතුළට තියෙන ට්‍රැෆික් එක නැත්තම් මේක ඇතුළේ යූසර්ස්ලා ප්‍රමාණය වැඩි වෙන්න මේක දැන් මාකට් ප්ලේස් එකක් වෙලා තියෙනවා. මම මේ කියන්නේ අර Facebook එකට ගියාම තියෙන මාකට් ප්ලේස් එක නෙමෙයි. මේක වෙනම කතාවක්. මේක ඇතුලේ දැන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකට එහා ගිහිල්ලා මේක මාකට් ප්ලේස් එකක්. කියන්නේ බිස්නස් එකක් කරන කෙනෙක්ට තමන්ගේ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් කම්පැරටිව්ලි ගොඩක් අඩු කොස්ට් එකකින් ලොකු රේන්ජ් එකකට ඩිස්ට්‍රිබියුට් කරගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් වෙලා තියෙනවා Facebook මාකටිං නැත්නම් Facebook කියන ප්ලැට්ෆෝම් එක. මේක අයිති වෙන්නේ මෙටා එකට. රයිට්? ඒකට ගොඩක් වෙලාවට ඉස්සර ඉඳන්ම දීපු ඔප්ෂන් එක තමයි බූස්ටර් පෝස්ට් බටන් එක තියෙනවා. අපි ගිහිල්ලා ඕක ක්ලික් කරලා ඇඩ් එකක් දානවා. නමුත් බිස්නස් එකක් කරන කෙනෙක්ට තියෙන ඔප්ෂන් එක තමයි business.facebook.com. ඔල්රෙඩි මේකට ගිහිල්ලා තියෙන අය ඇති. එහෙම නැත්නම් මේකේ ඔල්රෙඩි මේක යූස් කරගෙන ඇඩ්ස් දාන අයත් ඇති. නැති අයත් ඇති. ගොඩක් ඉන්නේ නැති අය තමයි. එනක යූස් කරලා නැති අය. ඔයාලා බලන්න business.facebook.com. ඕක තමයි බිස්නස් එකක් කරන කෙනෙක්ට තියෙන පාත් එක. එතනින් ගිහිල්ලා අපේ ඇසට්ස් ටික හදාගෙන අපේ ඇඩ් මැනේජර් account එක හදාගෙන ඔන්න ඕක ඇතුලෙන් තමයි හරි විදියට ගත්තොත් එන හරි රිසල්ට් එකක් ගන්න නම් අපි ඇඩ් එකක් සෙටප් කරන්න ඕනේ. ඔන්න ඔය බිස්නස් සූට් එක ඇතුලේ. එහෙම නැත්නම් ඇඩ් මැනේජර් එක ඇතුලේ. නමුත් මේ වෙනකොට 90%කට එහා පැත්තේ ගොඩක් අය කරන්නේ ඔය බූස්ටර් පෝස්ට් බටන් එක ක්ලික් කරලා ඇඩ් එකක් දාන එක. වැරදි නැහැ. නමුත් ඊට වඩා ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන් ඇඩ් මැනේජර් එක ඇතුලෙන් ගියාම. අර බූස්ටර් පෝස්ට් බටන් එක වගේ ගිහිල්ලා එන සරලව නෙමෙයි ඇඩ් මැනේජර් එක ඇතුලේ තියෙන්නේ. නමුත් එතන අර ග්‍රීක් වගේ දේකුත් නැහැ. උත් ඒක අපි දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් එක්ක අපිට ලස්සන කැම්පේන් එකක් සෙටප් කරන්න පුළුවන්. ඒ වගේම දැන් Facebook මාකටිං පැත්ත ගන්න ගත්තාම අපි හදන ක්‍රියේටිව් එක. එහෙම නැත්නම් අපි ක්‍රියේටිව් එක කියන්නේ අපි හදන ආර්ට් වර්ක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ප්‍රොඩක්ට් කැටලොග් එකක් වෙන්න මොකක් හරි. ඒ අපි හදන ක්‍රියේටිව් එක අනිවාර්යයෙන්ම මිනිස්සෙක්ව නවත්තගෙන දැන් අපි කවුරුත් ගිහිල්ලා Facebook එකේ යන්නේ නැහනේ. උදාහරණයක් මම ගන්නම්. දැන් ඔයාලා ටික මේ අපේ ක්ලාස් එකට ඇවිල්ලා තියෙනවා. ඔයාලා ගිහිල්ලා Facebook එකේ වෙබ් ඩිසයින් ක්ලාස් එකක් ඔය හිටියේ නැහනේ. ඔයාලා ගිහිල්ලා Facebook එකේ Facebook මාකටිං ගැන කෝස් එකක් ඔය හිටියෙත් නැහැ. 99 මේ හිටියේ නැහැ. මේ ඉන්නත් ඇති ඈ. 99 මෙහෙම ඉන්නේ නැහැ. ඔයාලා මේ වෝල් එකේ උඩට පල්ලෙහාට යනවා. ඒ යනකොට ඔයා දකින්න අපේ ක්‍රියේටිව් එක. එහෙම නැත්නම් අපේ වීඩියෝ එක හෝ අපේ අපි හදපු ආර්ට් එකක්. අපි ඔයාලා මේ රෙජිස්ටර් කරගන්න අපි ක්‍රියේටිව් දෙකක් හැදුවා. එකක් වීඩියෝ ඇඩ් එකක් අනිත් එක ආර්ට් වර්ක් එකක්. ඔය දෙකෙන් එකක් ඔයාලා දකින්න ඇති. දැක්කහම ඔයාට මේක මොකක් හරි ඔයා ඒ පහළට යන ගම නවත්තලා මේක දිහා බලන්න මොකක් හරි මේකේ ඇතුලේ ඔෆර් එකක් තියෙන්නේ නැති. මොකක් හරි වටින දෙයක් ඔයාව නවත්තලා තියාගන්න මේ වීඩියෝ එක ඇතුලේ හරි ආර්ට් වර්ක් එකේ හරි තියෙන්නේ නැති. හරිද?
එතකොට ඔයා අර යන ගමන නවත්තලා ඔයාව එතනින් නවත්ත ගන්න අංක 1ට අපි හදන ඒ ක්‍රියේටිව් එක ඇට්‍රැක්ටිව් වෙන්න ඕනේ. එතන ඔයා ඔල්රෙඩි ඇඩ් මැනේජර්ගෙන් ඇඩ්ස් දාන වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ ක්‍රියේටිව් එකේ අවුල් තියෙන්න පුළුවන්. රයිට්? ඒ වගේම තමයි ඔයා මේ ලෝකේ තියෙන ලස්සනම ආර්ට් එකක හොඳම වීඩියෝ එක හැදුවත් වැඩක් නැහැ. ඔයා මිනිස්සෙක්ට ඔයත් එක්ක එන්ගේජ් වෙන්න හොඳ ඔෆර් එකක් දීලා තියෙන්න ඕනේ මේ ඇඩ් එක ඇතුලේ. ඔෆර් එකක් දෙනවයි කියන එකේ තේරුම කලින් මන් 1000ට වික්ක දැන් 750ට විකුණනවා 500ට විකුණනවා කියන එක නෙමෙයි. ඒකත් කෑල්ලක් නෑ නෙමෙයි. ඔෆර් එක කියන එක අර වැලියු කියන මනි කියන අර නියුමරිකලි පැත්තම ගැන හිතන්න එපා. මිනිස්සෙක්ට එකපාර මේක අත්‍යවශ්‍යයි කියලා හිතන විදිහට හොඳ ඔෆර් එකක් මේක ඇතුලේ බිල්ඩ් වෙලා තියෙන්න ඕනේ. ඒ ඔෆර් එකයි ක්‍රියේටිව් එකයි එක තමයි ඔයා කරන ඉතුරු ටාගටින් වැඩ ඒ ඔක්කොම ටික වැඩ කරන්නේ. ඒක ඔයා දැනටම ඇඩ් මැනේජර්ගෙන් ඇඩ්ස් දානවා ඇති. නමුත් ඔයාගේ ක්‍රියේටිව් එකේ අවුල් තියෙන්න පුළුවන්. ඔයාගේ ඔෆර් එකේ අවුල් තියෙන්න පුළුවන්. ඒත් අපි මේ කෝස් එකේදී මේ දේවල් ගැන කතා කරමු. සහ මේ වෙනකොට බූස්ටර් පෝස්ට් බටන් එක නම් ඔයා ඇඩ්ස් දාන්නේ ඔයාට මුල ඉඳන්ම ඔක්කොම ටික අල්ල ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ Facebook මාකටිං පැත්ත මේක ඇතුළතදී කවර් වෙනවා. මම කියන්නේ Facebook මාකටිං වල තියෙන පරතරම අහු වෙනවා කියන රයිට්. නමුත් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට දැන් බිස්නස් එකක් කරන කෙනෙක්ට තමන්ගේ ඇඩ්ස් ටික කොහොමද වෙන්න ඕනේ කියලා කොහොමද සෙටප් කරගන්න ඕනේ කියලා කොයි විදිහට ක්‍රියේටිව්ස් හැදෙන්න ඕනේ කියලා ඔෆර් එකක් හදා ගන්න විදිය ගැන ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක කරනකොට. මොකද මට ඒක පුළුවන් නිසා තමයි ඔයාලා මේ අද ඇවිල්ලා ඉන්නේ. රයිට්? එතකොට අපිට ඇත්තටම 135ක් විතර රෙජිස්ටර් වෙලා හිටියා. එතකොට 135ම දැන් නිකන් රෙජිස්ටර් වෙන්නේ නැහැ නේ. ඔයාලා අපේ ඇඩ් එක දකිනවා. ඇඩ් එක දැකලා ඒක රෙජිස්ටර් බටන් එක තියෙනවා. ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ ඒක ෆෝම් එකක් තියෙනවා. ඒතර උඩ ටයිම් එකක් යනවනේ. ඔයාට මේක ඉන්ට්‍රස්ට් නැත්තම් ඔයා මේක ෆිල් කරන්නේ නැහැ නේ. කියන වැරදිලා ෆිල් කරපු කට්ටියත් හිටියා. නෑ නෙමෙයි. නමුත් වැඩි හරියක් මේක මට ඕන නිසා තමයි මම ෆිල් කරේ. එතකොට මම ඔයාලා ගියපු පාරෙන් මම ඔයාලව නවත්තලා ඔයාලා මේ ක්ලාස් එකට රෙජිස්ටර් කරගෙන තියෙනවා. මොකද මම හිතනවා ඔයාට අයිඩියා එකක් එයි මේ මිනිස්සු මොකක් හරි දෙයක් කරලා තමයි මාව ගේන්නේ නැත්තේ. එහෙනම් අපේ වැඩේට අයිඩියා එකක් මෙයාගෙන් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඔයාලට හිතෙයි කියලා. අපි බලමු ක්ලාස් එක ඇතුළතදී ඔයාලගේ බිස්නස් වලට අනුව කොහොමද මේවා යන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැටගරි දෙකයිනේ තියෙන එකක් එක්කව සර්විස් බිස්නස් එකක් කරන ඕනේ. එක්ක ඔයා ප්‍රොඩක්ට් එකක් සෙල් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඔය දෙගොල්ලොන්ටම මොන වගේ දේවල්ද යූස් කරන්න පුළුවන් කියලා අපි බලමු ක්ලාස් එක ඇතුළේ. ඊට අමතරව අපි බැජස් 3ක් 4ක් විතර එකතු කරලා වෙනම සෙෂන් එකක් කරනවා. කියන්නේ දැනට ඔල්රෙඩි බිස්නස් එක රෙජිස්ටර් කරපු අයට නෙමෙයි ඒගොල්ලන්ටත් එන්න පුළුවන්. දැන් අලුතෙන් පටන් ගන්න අයට කොහොමද ඔයාගේ බිස්නස් එක කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරගන්නේ කියලා අපි පොඩි ෆ්‍රී සෙෂන් එකකුත් බජට් 3-4ක් එකතු කරලා කරනවා. ඊට අමතරව දිගින් දිගටම අපි ෆ්‍රී වර්ක්ෂොප්ස් වගේ යනවා. ඒ කියන්නේ මේ කෝස් එක ඇතුළේදී ඔයාලට හම්බෙන්නේ මගේ නොලෙජ් එක. අපේ කම්පැනි එක ඇතුළේ තියෙන එක්ස්පීරියන්ස් විතරයි. මොකද මේ මාකට් එක ඇතුළේ ගත්තාම තව ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒතර අපි එකම ෆීල්ඩ් එකේ වැඩ කරන දැනුමක් ඔයත් එක්ක ෂෙයා කරන්න පුළුවන් අයත් එක්ක එකතු වෙලා මේක ෆ්‍රී කරන්නේ. ඕගොල්ලන්ට වෙන වෙනම සෙෂන්ස් උත් අතරින් පතර හම්බ වෙනවා. එයාලගේ එක්ස්පීරියන්ස්, එයාලගේ නොලෙජ්ස් ඔයාලට ඒ ක්ලාස් එකේදී වෙනම ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කෝස් කන්ටෙන්ට් එක ඩිසයින් වෙන්නේ. ඒතර මේක දවස් 10ක් උපරිම 12ක් වගේ වෙන්න. අපි 10කින් කම්ප්ලීට් කරන්න try කරනවා. නමුත් ඒක 12ක් වෙන්නත් පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ වැඩිපුර ගන්නවට තරහ වෙන එකක් නැහැ කියලා. right මොකද දැන් අපි වෙබ්සයිට් එක දාන්න ගත්තාම අපේ ටයිම් එකක් යනවා. මොකද වෙබ්සයිට් එක මම මෙතන හදනවා
පස්සේ ඔයාලත් ගෙදර ගිහිල්ලා හදන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා හදලා එන එක මම හිතනයි බලනවා. ඉතින් අර ඒ වගේ රිවිව් ප්‍රොසෙස් එකක් එක තමයි යන්නේ. මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් විතර යන්නේ. ඉතින් එතකොට ටයිම් එක අපි හිතනට වඩා යන්න පුළුවන්. ඒතර ඔයාලගේ ප්‍රශ්න එන දේවල් තියෙනවා. ඒ ප්‍රශ්නාවම ඒ ප්‍රශ්න අපි කතා කරනවා. ඒකට විසඳුම් හොයලා දෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ක්ලාස් එකක් උපරිම පැය දෙකකට වගේ තමයි ෂෙඩියුල් කරන්නේ. අද එච්චර යන්නේ නැහැ. හරි. ඒත් පැය දෙකකට වගේ තමයි ෂෙඩියුල් කරන්නේ. ඒකට මේ පැය දෙක කියන එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා. ඉතින් ළමයි ප්‍රශ්න අහන්න ගත්තාම මේ දේවල් එක්ක. රයිට්. මේවා නම් ඔයගොල්ලන්ට අපේ පේජ් එකේම බලා ගන්න පුළුවන්. ඒතකොට මේ ක්ලෝස් එකට සම්බන්ධ වෙන්න ඔයාලට මොනවද තියෙන්න ඕන? ඔයාලා ෆිල් කරපු ෆෝම් එකේ මම දාලා තිබුණා. ඔයාගෙන් අහලා ඔයාලට කම්පියුටර් එකක් තියෙනවද නැද්ද කියලා. එතකොට 90%කට එහා පැත්ත 95 විතර එහා පැත්තේ හැමෝටම PC එකක් තියෙනවා. සමහරක් අය හිටියා PC එකක් නැහැ කියලා දාලා තිබුණා. ඉතින් කනගාටුවෙන්වත් කියන්න ඕනේ මේ කෝස් එක කන්ටිනියු කරන්න අමාරුයි ෆෝන් එකෙන් නම්. ඔයාලට අනිවාර්යයෙන්ම PC එකක් තියෙන්න ඕනේ. ඒක ලැප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් ප්‍රශ්නයක් නෑ. ඒක දැනට තියෙන මාකට් එකේ තියෙන ලේටස්ට් මොඩල් එක වෙන්න ඕනේ කියලා එකක් නෑ. ඔයාට ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන් තරමේ ස්පීඩ් එකක් තියෙන ඔයාට වැඩ කරගන්න පුළුවන් විදිහ එකක් නම් ඉට්ස් ඕකේ. ඔයානේ වැඩ කරන්නේ. ඔයාට හයි ස්පීඩ් යන්න ඕන නම් ඔයාගේ මැෂින් එක පර්ෆෝමන්ස් අප් වෙන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා ඔයා දැන් හෙට ගිහිල්ලා මේ ඔයාගේ මැෂින් එකට තියෙන තරම් ඔක්කොම RAM ගාලා SSD එකක් එහෙම ගාලා එහෙම කරන්න ඕනේ නැහැ. දැනට තියෙන එකෙන් යන්න. කොහොම හරි PC එකක් ඕන. ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි වෙන්න ඕන. ඊට පස්සේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන. ක්ලාස් එකට නම් ඔයාට ෆෝන් එකෙන් හරි එන්න පුළුවන්. Zoom එකකින් කරන්නේ. ඔයාලට Zoom app එක දාගෙන එහෙම හරි බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාලට වැඩ කරන්න ගියාම අනිවාර්යයෙන්ම කම්පියුටර් එකත් එක්ක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඕන. හැබැයි මම ඉතින් මොබයිල් හොට්ස්පොට් වලින් පවා වැඩ කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මාර වැඩිනේ. ඉතින් සමහරක් පැතිවලට කවරේජ් ප්‍රශ්න එහෙම තියෙනවා. එතනදී ඉතින් ඔයාලට පොඩි කට්ටක් කන්න වෙයි. ඒකට නම් ඉතින් අපි කාටවත් සොලියුෂන් දෙන්න විදියක් නැහැ. රයිට්. දැන් මම මේ යූස් කරන ෆයිබර් ලයින් එකක්. ෆයිබර් එක තමයි දැනට තියෙන ඔය ඔක්කොම කනෙක්ෂන් වලින් දැනට පොඩ්ඩක් ස්ටේබල් තියෙන්නේ. මොකද ඒකත් ඉතින් අර ඉස්සර තිබ්බ වගේ උපරිම හොඳට නැහැ. අද අපි ලංකාවේ විදිහට අපිට ඇත්තටම හරිය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැහැ. ඔක තමයි ඇත්ත. කොහොම හරි අපිට PC එකයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි ඕනි. තමන්ට තියෙන්නේ මොබයිල් හොට්ස්පොට්ද ඉවසීමේ වැඩ කරනවා නම් මොබයිල් ස්පොට් එකනොත් කරන්න පුළුවන්. මම කරලා තියෙනවා. මොකද අපි ක්ලයන්ට්ලා හම්බෙන්න ගියාම ලැප් එක අරන් යනවා අපිට රවුටර් අරන් යන්න බෑ. ෆයිබර් ලයින් ගලවන්න යන්න බෑනේ. මොබයිල් හොට්ස්පොට් තමයි ලැප් එකට කනෙක්ට් කරන්නේ. ඒතර වෙබ්සයිට් හදන්න නැහැ. නමුත් මේ මීටින්ස් දුවන්නේ. ඒ ඔක්කොට මේගොල්ලෝ වෙබ්සයිට්ස් වෙනන්නේ ඔක්කොම මොබයිල් හොට්ස්පොට් තමයි ඉතින්. ඒ නිසා ඉතින් බෑ කියලා දෙයක් නැහැ. ඔයාගේ ඉවසීම තමයි. ඊළඟට ඔයාට කම්පියුටර්ස් ගැන බේසික් නොලෙජ් එකක් තියෙනවා. ඊට පස්සේ බේසික් ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙනවා. බේසික් ඉංග්‍රීසි නොලෙජ් එකක් කියන්නේ දැන් මේක අපි සිංහල මීඩියම් තමයි ක්ලාස් එක කරන්නේ. නමුත් මේකේ තියෙන වචන ඒ දේවල් ඉතින් ඉංග්‍රීසි වලින් තමයි කියන්න. දැන් මවුස් එකට මූසිකය කියලා හරියන්නේ නැහැ නේ. උදාහරණයකට කීබෝඩ් එකට යතුරු පුරව කියලා හරියන්නේ නැහැ. කීබෝඩ් එක කියන්නේ. ඒ වගේ අර මේක ටර්ම්ස් ටික අපි ඉංග්‍රීසි වලින් යන්නේ. නමුත් ඒවා සිංහලෙන් එක්ස්ප්ලেইন කරනවා. අර ඔයාට normally ඉංග්‍රීසි knowledge එකක් තියෙන්න ඕන. සහ සාමාන්‍ය පරිගණක දැනුමක් ඕන. ඒ වගේම තමයි උනන්දුව කියන එක නම් අනිවාර්යෙන්ම ඕනේ. මම මුලින් කිව්වා වගේ ඔයාට හිතනවා නම් රෙකෝඩින්ග්ස් දෙනවනේ. රෙකෝඩින් වලින් මම බලනවා කියලා. අන්න ඒක තමයි පුතේ වරද්ද ගන්න මුල්ම තැන. 99%ම රෙකෝඩින් බලන්නේ නැහැ. ඒනවට පට්ට උණක් තියෙන්න ඕනේ රෙකෝඩින් බලන්න. එහෙම ඇතින්නවා. බෞතරයකට නැහැ. හරිද? ඒ වගේම තමයි අපි දැන් ප්‍රැක්ටිකලි කරන වැඩ ටික දැන් ක්ලාස් එකේ කරන ටික ඔයා ගෙදර ගිහිල්ලා කරන්න ඕනේ. ගෙදර ගිහලා කියන ඔයා කොහොමද ගෙදර ඉන්නේ? ඔයා ගෙදර ඉඳන් කරන්න ඕනේ. මොකද ඔයා වැඩ කරොත් තමයි ප්‍රශ්නේ. නැත්තම් හැමදාම මම කරන ටික බලාගෙන හරි ඒ සර් මාරුවට කරනවා ඒ ඔක්කොම හරි සුපිරි කියලා ඉන්න පුළුවන්. ඔයා වැඩ කරන්න ගියාම තමයි ඔයාට ප්‍රශ්නේ.
මොකද මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. ඒක මතක තියාගන්න. ගණන් පාඩම් කරන්න බෑනේ ඉස්කෝලේ. ගණන් හදන්න ඕනේ. හැබැයි අපිට සිංහල බුද්ධාගම ඒවා පාඩම් කරන්න පුළුවන්. අපේ මේ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න බෑ. වැඩ කරන්න ඕනේ. එතකොට මේ දෙන වැඩ ටික ඔයා කරන්න ඕනේ. කරලා ප්‍රශ්න આવොත් අපෙන් අහලා ඒ ටික සෝට් අවුට් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයා අලුත් දේවල් ඉගෙන ගන්න. ඒ නිසා කම්මැලියොන්ට ඇත්තටම බෑ මේ වැඩේ. පොඩ්ඩක් කැප වෙන්න ඕනේ. හරි. එතකොට ඔන්න මං ආයෙගෙන ඔයාලට PC එකක් ඕනේ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ. පරිගණක ගැන සාමාන්‍ය දැනුමක් ඕනේ. ඉංග්‍රීසි ගැන සාමාන්‍ය දැනුමක් ඕනේ. ලොකුවටම ඕනේ උනන්දුව. ඒකට ඔයාලට සල්ලි යන්නේ නැහැ. නමුත් ඒක තමයි ලොකුවටම ඕනේ. ඒක ඔයා බිස්නස් එකක් කරත් බිස්නස්මන් කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඉතින් කොහොමත් කට්ට කාලන ගේමක් ගහන්නේ. ඒතර ඔයාට කොහොමත් උනන්දුව තියෙනවා. හැබැයි ඔයාගේ බිස්නස් එකට තියෙන උනන්දුව වගේම මේකටත් උනන්දුව දැම්මොත් තමයි ඔයාට මේ වැඩේ අල්ලගෙන ඔයාගේ බිස්නස් එකේ ප්‍රොෆිටබිලිටි එක ග්‍රෝ කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාට අපේ ක්ලාස් එකේදී සම්පූර්ණ වෙබ් ඩිසයින් ස්කිල් එක එනවා. ඊට පස්සේ Facebook ads, Meta ads ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රීලාන්ස් කරන්න ආවනම් ඔන්ලයින් earn කරන්න ආවනම් ඔයාට ඔයාගේම කියලා යුනික් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුළුවන්. ඒ බ්‍රෑන්ඩ් එකෙන් මුදල් උපයන හැටි ක්ලාස් එක ඇතුළතදීම කරන්න පුළුවන්. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මේ කෝස් ෆී එක වෙන්නේ 15000නේ. ඒතර ඒකිනොත් අද මේ සෙෂන් එකට ඇවිල්ලා ඉන්න අය රෙජිස්ටර් වෙනවා නම් ඕගොල්ලෝ 12500 වෙන්නේ. 2500ක් අඩු වෙනවා. එතකොට ඔය 12500 කියන එක ඕඩරෙන් ඊසිලි හොයන්න පුළුවන්. උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි නම් අපි ගාව ලොකු පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. අපි අවුරුදු ගාණක් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. අපි හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන නිසා අපි සාමාන්‍යයෙන් බිස්නස් වෙබ්සයිට් එකක් ග්ලෝබල් ක්ලයන්ට් කෙනෙක්ට පටන් ගන්න රුපියල් 60000යි. ඊ-කොමර්ස් එකක් පටන් ගන්න 85000යි. ඒතර අපි ඔකම ෆොරින් ක්ලයන්ට් කෙනෙක්ට ඔය වගේ ඩබල් විතර charge කරනවා. ඒතර මම ඔය ගාණ ගන්නකොට ඔය සයිට් එකම ලක්ෂ ගාණකට හදන කෙනෙකුත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. ඒතර මම 60000ට හදන එක 20000ට 25000 හදන කට්ටියත් ඉන්නවා. එහෙනම් මේක නිශ්චිත ගාණක් නෑ. දැන් ඔයා අලුතෙන් පටන් ගන්නකොට ඔයාට කොහොමත් එකපාර 60000ක් ගන්න බෑ. නමුත් ඉතින් ඔයාගේ ස්කිල් එක තමයි. ඔයා වැඩික් නම් ඔයාට එකපාරෙන් 80000ක ඕඩරයක් ගන්න බැරි කමන්නේ. එහෙම ගත්ත ඔයත් ඉන්නවා. මම මේ කියන්නේ අඩුම ඕඩර් එකක් ගත්තත් එයාගේ මේ කෝස් ෆී එක නිකම්ම කවර් වෙනවා. ඒතර ඔයාට මේ earn කරන හැටිත් මේක ඇතුළතම කියලා දෙනවා. ඔයා ඒ අදාළ වැඩ ටික කරන්න ඕනේ. එතකොට ඔයාට ක්ලාස් එකෙන් යන්න කලින් ඊට වඩා ගාණක් හොයාගෙන යන්න පුළුවන්. ඒතර ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා ඒ ජොබ් එක කරන ගමන් මේ ඉන්කම් පාත් එක හදාගෙන කාලයක් ගිහිල්ලා ඔයාටම තේරෙනවා දැන් කාලේ හරි මම මගේ බිස්නස් එකට බහින්න ඕනේ කියලා. ඔයාට ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් කරගන්න පුළුවන්. මොකද මමත් 2018 අබාස් PLC හෙඩ් ඔෆිස් එකේ හිටියේ. ජොබ් එක කරේ. ඒකේ ඉන්න ගමන් තමයි මේ පැත්තට ආවේ. ඒකට 2019 අයින් වෙනවා මේක සම්පූර්ණයෙන්ම එස්ටැබ්ලිෂ් කරගෙන. ඒ නිසා මම කියන්නේ ජොබ් එකක් කරන්න එපා. ජොබ් එකක් කරලා වැඩක් නැහැ. එහෙම නේ මං කියන්නේ. කාට හරි පැෂන් එකක් තියෙනවා නම් බිස්නස් එකක් කරන්න ඕනේ කවදා හරි කියලා. ඔයාට වෙලාව තියෙනවා නම් ජොබ් එකත් එක කරන්න ඕකේ දෙකම කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එක්ස්ට්‍රා ඉන්කම් එකක් නේ. මොකද ඔයාට හිතනවා නම් අම්බෝ මේ ජොබ් එක කරා ඇති මේ දැන් නම් ඇති මට බෑයි කියලා. දැන් එතකොට ඔයාට අලුත් පාත් එක හදාගත්ත ඒක එස්ටැබ්ලිෂ් කරගත්ත කාලයක් යනකොට ඔයාටම තේරෙනවා හරි දැන් හරි කියලා. ඔයාට ඊළඟ ස්ටෙප් එක තියන්න පුළුවන්. ඒක අලුතෙන්ම මේ ෆීල්ඩ් එකට බහින කට්ටිය. බිස්නස් එකක් කරන කෙනෙක්ට ඔයාට මේකේදී හැම ලොකුම chance එක තමයි එකක් ඔයාගේ වෙබ්සයිට් එකේ ඔක්කොම ටික ඔයාටම කරගන්න පුළුවන් සහ කාට හරි දුන්නත් මේ මිනිස්සු කියන එකම ඔයා අහගෙන නැතුව ඔයාට ප්‍රශ්න කරලා පුළුවන් මේක මෙහෙම නේද මෙහෙම වෙන්න ඕනේ මෙහෙම තමයි කෙරෙන්න ඕනේ කියන එක හරි ඔයාට අයිඩියක් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ බිස්නස් එකේ ඇඩ්ස් ටික ඔක තමයි වැදගත්ම. ඔයාටම රන් කරගන්න පුළුවන්. ඔයාගේ ප්‍රොෆිටබිලිටි එක වැඩි කරගන්න පුළුවන්. ඔයා වෙන කාටද කියලා ඇඩ්ස් රන් කරගත්තත් මේ මිනිස්සු කරන වැඩේ හරිද වැරදිද කියන එක හරි ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. නැත්තම් බොරට ඔයා සල්ලි විතරක් නාස්ති කරනවා වගේ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ලොකු බෙනිෆිට් එකක් ඔයාලා හැමෝටම ගන්න පුළුවන්.
රයිට් මේවා ඔක්කොම අපේ මේ Facebook page එකේ තියෙනවා. ඔබ ගිහින් බලන්න. මේක තමයි ඔයාලා දකින්න නැති ඇඩ් එක. එක්ක මේක එහෙම නැත්නම් අපි වීඩියෝ ඇඩ් එකක් දාගන්න. ওই දෙකෙන් එකක් තමයි දැකලා රෙජිස්ටර් වෙන්න නැත්තේ. ඉතින් අද මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් ගියේ. එතකොට මේ තියෙන්නේ අපේ කෝස් ෆී එක මම කලින් කිව්වා වගේ 15000යි වෙන්නේ. අද ඇවිල්ලා රෙජිස්ටර් වෙන කට්ටියට 2500ක් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මතක තියාගන්න මේ ඇවිල්ලා ඉන්න මෙතනින් රෙජිස්ටර් වෙන අයට විතරයි. අනිත් අයට ඒක නෑ. ඒගොල්ලන්ට 15000යි. එතකොට අපි දවස් 10ක් 12 අතර තමයි ක්ලාස් ටික යන්නේ. ක්ලාස් එකක් උපරිම පැය දෙකමාරක් විතර වෙන්න පුළුවන්. ළමයි ප්‍රශ්න අහලා ප්‍රශ්නත් එක්ක යනකොට ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම ක්ලාස් රෙකෝඩින්ස් ටික හැමෝටම දෙනවා. එතකොට ඔයාලට ක්ලාස් රෙකෝඩින්ස් ටික ගන්න පුළුවන්. මම ආයි කියනවා මම දැන් අවුරුදු ගාණක් ක්ලාස් කරපු නිසා කියන්නේ අපිත් ක්ලාසස් වලට යන්න නිසා කියන්නේ රෙකෝඩින්ස් හම්බෙන්න නිසා ක්ලාස් නෑ ඉන්න එපා. ඒක මහා මෝඩ වැඩක්. මොකද ඔයා මේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ රුපියල් 15000 12500ක් වුණත් කජුවට කොස්සර නෙමෙයිනේ මිනිස්සෙක් අමාරුවෙන් හම්බ කරන සල්ලි. ඒකට වැලියු එකක් ගන්න ක්ලාසස් වලට එන්න වැඩ කරන්න. හරි. මම මෙහෙම අපේ තව ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම්. හරි. ඔයාලට අපේ මේ Facebook page එක පේනවද? කට්ටිය පොඩ්ඩක් මට මැසේජ් එකක් මේ මයික් ටික අපි මියුට් කරගන්න. රයිට්. අන්තිමට ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. මට කියන්න මේ අපේ දැන් මේ අලුත් ස්ක්‍රීන් එක පේනවද කට්ටියටම? පේනවා සර්. පේනවා. රයිට්. එතකොට මේක තමයි අපේ page එක. ඔයගොල්ලෝ ගිහින් බලන්න. රයිට්. එතකොට සාමාන්‍යයෙන් අපි දැන් ඔයා ඔල්රෙඩි මොකක් හරි page එකක් තියෙන කෙනෙක් නම් ඔයාට page එකට ගියාමත් ඔයාටත් පේන්නේ මේ වගේ තමයි. මම මේ සයිඩ් බාර් එක එහාට කරලා තිබ්බ නිසා තමයි එහෙම තියෙන්නේ. මේක ගිහින් බලන්න මොනවද තියෙන්නේ. ඔය එක එක જાතිය පෝස්ට් ඇති, ළමයිගේ ෆීඩ්බැක්ස් ඇති, ගොඩක් දේවල් ඇති. අපි බ්‍රෑන්ඩ් එකක් පටන් අරගෙන කරගෙන යනකොට අපි සාමාන්‍යයෙන් අපේ බිස්නස් එකේ සර්විසස් ප්‍රොඩක්ට් ගැන විතරක් පෝස්ට් හදන්නේ නැහැ, කන්ටෙන්ට්ස් හදන්නේ නැහැ. අපි ඒ කන්ටෙන්ට් ප්ලෑන් එකක් කන්ටෙන්ට් කැලෙන්ඩර් එකක් හරි ගස්සගෙන ඒ කැලෙන්ඩරේට කන්ටෙන්ට් ප්ලෑන් එකක් හදාගෙන ඒ අනුව තමයි අපි කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නේ. මේ ඔක්කොම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අපේ ක්ලාස් එකේ මේ දවස් ටික යනකොට කොයි වගේද වෙන කෙනා. ඔයාලගේ බිස්නස් එකේ Facebook page එක උනත් සමහරක් විට කරගෙන යන විදිය අවුල් වෙන්න පුළුවන්. ඒකට කොහොමද ඒක රිවර්ට් කරගන්නේ කියන එක ගැන ඔයාලට අයිඩියා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි කරන වැරද්දක් තමයි අපි නිකන් උදාහරණයක් ගමුකෝ අපි නිකන් හිතමුකෝ අපි කේක් හදනවා කියලා. හරි? මෙතන ඉන්නවා කියමුකෝ. අපි ළමෙක් ගමු ආයි. අමිලද සාමාන්‍ය කේක් හදන්න ගැල්ලව එන්නේ. ජනුකි කේක් හදනවා කියන්නකෝ. ජනුකි කේක්ස් කියලා ඔන්න page එක තියෙනවා. right? එතකොට ජනුකි නිතරම දාන post බටර් කේක් කිලෝ එක මෙච්චරයි. order now. phone number එක දාන්න. chocolate cake කිලෝ එක මෙච්චරයි. order now. දැම්ම. ඊට පස්සේ මොනවාද ඊට පස්සේ අපි තව දැන් රිබන් කේක් තියෙනවා මෙන්න මෙච්චරයි. ඊට පස්සේ මුට්ටි කේක් දැන් ගොඩක් ප්‍රසිද්ධයි. ඒව තියෙනවා මෙච්චර. එයා නිතරම එයාගේ ප්‍රොඩක්ට් එක තමයි කියන්නේ. නිතරම කියන්නේ කස්ටමර්ට ගනින් මගෙන් ගනින්. මෙන්න තියෙනවා මෙන්න ගන්න. අපි නිතරම අර කස්ටමර් ෆෝස් කරන කියන්නේ එන කස්ටමර්ට ඒක ඇතුළේ ඇත්තටම එහෙම ලොකුවට බලන්න දෙයක් නැහැ. තරම තියෙන්නේ සෙලින් පර්පස් එකම තමයි. එහෙම නෑ. ඒ කියන්නේ ඉස්සර ඒක පුළුවන්. හරිද? දැනුත් පුළුවන්. කවුරුත් එපයි කියන්නේ නැහැ. නමුත් අපි මිනිස්සුත් එක්ක එන්ගේජ් වෙන්න ලොකු ඔඩියන්ස් එකක් හදාගන්න ඊට වඩා එහාට ගිහිල්ලා කන්ටෙන්ට්ස් හදන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි හිතමු ඔයා කරන්නේ ට්‍රැවල් ඒජන්සි එකක්. එහෙම නැත්නම් ස්ටුඩන්ට් මයිග්‍රේෂන් එකක්. මම දැන් ඔයාලට ඊළඟට අපි කරන කස්ටමර්ස්ලා දෙන්නෙක් එක්සැම්පල් පෙන්නන්න මම මේ කියන ඒවා ඇත්තටම අපි කරනවද කියන එකට බලා ගන්න පුළුවන්. හරි? මේ එතකොට ඔයා හිතමුකෝ ඔයා කරනවා ස්ටුඩන්ට් මයිග්‍රේෂන් ඒජන්සි එකක්. ඒකේ
අපි හිතමු ඔයා ඕස්ට්‍රේලියා කරනවා කැනඩා කරනවා UK කරනවා කියලා නිව්සීලන්ත කරනවා. ඔයාගේ රටවල් හතරක් විතර කරනවා. ඔයා නිතරම දාන්නේ මොනවද? ඊළඟ ඉන්ටේක් එකට අපි අපේ ඕස්ට්‍රේලියා යන්න එන්න. මාස්ටර්ස් කරන්න පුළුවන්. මොනවද? බැචලර්ස් කරන්න පුළුවන්. අපි නිතරම ඔයා දාන්නේ කියන්නේ ඔයාගේ සර්විස් එක ගැනම විතරයි. ඔයාට වැඩක් නැහැ මේ මිනිස්සෙක්ට ඕස්ට්‍රේලියා යනවා නම් මොකක්ද ඒක වීසා පාත් එක මොකක්ද ඒක PR පාත් එක ඒව ගැන ඉන්ෆර්මේෂන් දෙන්න ඔයාට අවශ්‍යතාවයක් නැහැ. මෙන්න ඔයා ගාවට ළමෙක් ආවට පස්සේ ඔයා ඒක එයාට කියනවා. ඔව් ළමෙක් හරි කවුරු හරි එන්න කලින් ඕනම කෙනෙක් ඉස්සලා එන්ගේජ් වෙන්න මෙන්න මේ සෝෂල් මීඩියා පේජස් එක්ක. එහෙම නැත්නම් වෙබ්සයිට් එකත් එක්ක. එතකොට අපි මේක ඇතුලේ කන්ටෙන්ට්ස් දැම්මොත් තමයි අපි නොහිතන කස්ටමර්ස්ලා අපට හැදෙන්නේ. මම උදාහරණයක් පෙන්නන්නම්. මේ අපි කරන ක්ලයන්ට් කෙනෙක් මේ අලුතෙන් පටන් ගත්තේ. මේකේ ලෝගෝ එකේ ඉඳන්ම වෙබ්සයිට් සෝෂල් මීඩියා හැන්ඩලින් ඔක්කොම අපි කරනවා රයිට්. එතකොට ඔයන්නේ අයිඩියා ගත්තොත් දැන් මේකේ අපි ඕස්ට්‍රියා ගැන මේගොල්ලෝ ඕස්ට්‍රියා විතරයි කරන්නේ. එතකොට මේ ඕස්ට්‍රියා වල මේ දානවා ඊට පස්සේ මේ නිතරම ඉන්ෆෝමේෂන්ස් දෙනවා. ඊට පස්සේ ඔෆර්ස් ගත්තා ඒ රටේ වීඩියෝ රීල්ස් හදලා දානවා. මේ වගේ අර නිතරම ඔනවා බලන්න මුලින් ඉඳන් ගත්තොත් රයිට් බලන්න පෝස්ට් කීයක් දාලා තියෙනවද කියලා ඕස්ට්‍රේලියා යන්න එන්න කියලා. තාම නැහැ හරි. තාම නැහැ. මෙතන තියෙනවා ඒගොල්ලෝ එක සර්විස් එකක් ගැන දාලා. රයිට් ඔන්න දෙකයි. ඔච්චරයි. මේක අලුතෙන් පටන් ගත්තේ. ඔච්චරයි. හැබැයි ගොඩක් වෙලාවට මොකද්ද කරන්නේ? අපි පෝස්ට් 10ක් හැදුවොත් 10ෙම තියෙන්නේ මොකද්ද? වරෙන් ගණි එන්න රට යන්න මෙන්න අපි ගාව තියෙනවා මෙන්න ගාන යන්න. එහෙම බෑ. එහෙම පුළුවන් කම්පිටිෂන් එක අඩු නම්. අපි නිතරම වෙනස් වෙන්න ඕනේ. අපි නිතරම කන්ටෙන්ට් ප්ලෑන් එකක් එක්ක යන්න ඕනේ. ඉතින් ඒකයි ගොඩක් වෙලාවට ඔයා දාන ඇඩ් එක වැඩ කරන්නේ. මොකද ඔයාගේ එක ෆීල්ඩ් එකක් ගත්තාම කොච්චර දෙනෙක් ඉන්නවද? එතකොට ඒ අතරේ අපිවම තෝරගන්න අපි මොකක් හරි වෙනසක් කරන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැනේ. ඔයා කිව්වට විශ්වාස කරන්න මේකේ මාකටිං පැත්තත් ඒ කියන්නේ මේක කෝල් හැන්ඩලින්ග් ඔක්කොම අපිමයි කරන්නේ. දැනට කිසිම ඇඩ් එකක් මේකට දාලා නැහැ. රයිට්? කියන්නේ පේඩ් ඇඩ් එකක් දාලා නැහැ. නමුත් ළමයි 20කට එහා පැත්ත ඉන්ක්වයරි කරලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ ඒකෙන් 100ට මම හිතන්නේ 85කට එකට මම හිතන්නේ එක සෙෂන්ස් 15කට වැඩිය ෆ්‍රී සෙෂන්ස් අපි කරලා තියෙනවා. රයිට්? ඒ කියන්නේ එන ලීඩ්ස් ඔක්කොම අපි කන්වර්ට් කරගෙන තියෙනවා. ඒකෙන් ළමයි 4 දෙනෙක් රෙජිස්ටර් වෙලා තියෙනවා. ඊළඟ ඉන්ටර්න් එකට. රුපියලක්වත් ඉදන් කරන්නේ නැතුව. නෑ දාලා නෑ තාම. ඔයාට සේල් එකක් හදාගන්න ඇඩ් එකක් දාන්න ඕනේ කියලා ගන්න නෑ. කම්පිටිෂන් එක වැඩි ඇඩ්ස් නැතුව ටිකක් අමාරුයි. නමුත් අපි කන්ටෙන්ට්ස් අරන් යන විදිය අනුව අපිට ගේමක් ගහන්න පුළුවන්. මේක උදාහරණ. රයිට්? මම කේක් ගැන කිව්වනේ. මම ඒකටත් එකක් පෙන්නන්නම්. මේ දින අපි හැන්ඩල් කරන තව කේක් පේජ් මේ කේක් පේජ් එකක්. රයිට්? මේකලොන්ට අපි ඇඩ් එකක් ගහලා තියෙනවා. මම ඒක පෙන්නන්නම්. මේකෙත් අපි අර මේ කොහෙවත් අපි ක්ලයන්ට් කියලා නැහැ මේ අපි දාමු කියලා කේක් විකුණමු කියලා කියන්නේ මේ කේක් ගණන් අපෙන් කියලා. නිතරම ප්‍රමාණය උඩේ ඉඳන් ආවොත් මේ දැන් ඒගොල්ලෝ හෙට ඩිලිවරි එකක් යනවා. මේ තියෙන්නේ ඒගොල්ලෝ හදන කේක්. රයිට් මේකේ අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඕඩර් කරන්න. හැබැයි අපි දැන් ඩිස්ක්‍රිප්ෂන් එකක් කියවන කලින් මුලින්ම නවතින්නේ මෙන්න මේ ආර්ට් එක දාලා. මේ ඉමේජ් එක දාලා. ඒක කොහෙවත් අපි දාන්නේ නැහැ. රයිට් මේ ෆීඩ් රීල්ස් හදලා තියෙනවා. මේ යවනේ
හරිද? ෆීඩ්බැක්. මෙන්න මෙතන ප්‍රයිසින් දාලා තියෙනවා. ඔයාලා මේ pages වලට ගිහින් බලන්න ක්ලාස් එක උනාට පස්සේ මෙතන ඇරුණාම මේ page එකේ කොහෙවත් කිසිම ප්‍රයිසින් එකක් කියන්නේ විකුණනවා සම්බන්ධයෙන් කිසිම එකක් දාලා නැහැ. මේකට තාම එකම එක Facebook ad campaign එකයි ගහලා තියෙන්නේ. ඒක ගැහුවෙත් ඔන්න ඔය හෙට මේගොල්ලොන්ගේ තියෙනවා ඔය චිලව් වලට ගිහිල්ලා අර කේක් විකුණන සීන් එකක්. අන්න ඒකට ඇඩ් එකක් ගාව ඉච්චරයි. ඔයාලා කිව්වට විශ්වාස කරන්න මෙයාලා දැනට මේක පටන් අරන් දෙසැම්බර් පටන් ගන්නෙ. මාස 4යි. දැනට මාසෙකට මෙයාලගේ ප්‍රොෆිට් එක තියෙනවා සාමාන්‍යයෙන් ලක්ෂ 3කට එහා පැත්ත. ඒගොල්ලෝ අපේ Facebook page එක මැනේජ් කරනකොට විතර අපි ඇඩ්ස් ලොකුට ගහලා නැහැ. ඉතින් ඒව යනවා. ඉතින් මම මේ නිකන් ඔයාලට සරල උදාහරණ දෙකක් කිව්වේ. මම මේ ඔයාලට පෙන්නුවේ අපි කරන දේවල් තමයි ක්ලාස් එකේ ඇවිල්ලා උගන්වන්නේ. ඒ නිසා ඔයා බය වෙන්න එපා. කොහෙන්වත් තියෙන ඒවා නෙමෙයි අපි කරන දේවල් තමයි උගන්වන්නේ. රයිට්? එතකොට මේ තියෙන අපේ වෙබ්සයිට් එක මේක ගිහින් බලන්න. මේක අපි ගොඩක් ළඟදී එහෙම අප්ඩේට් කරලා නැහැ. මේක බලන්න. එතකොට මේ තියෙන අපේ කම්පැනි වෙබ්සයිට් එක. එකක් ගිහින් බලන්න. මොනවද කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ තියෙන අපේ YouTube channel එක. මේකේ තියෙන පරණ contents බලලා අයිඩියා එකක් ගන්න බලා මේකේ තියෙන ඔක්කොම මේවා කරන්න යන්න බෑ. මොකද අපි අවුරුද්දකින් මේකේ මුකුත් වීඩියෝස් දාලා නැහැ. පොඩ පරණ ඒවා තියෙන්නේ. මේක දැන් අලුතෙන් වීඩියෝස් අපි හදන ගමන් තියෙන මේකට වැටෙයි. ගිහිල්ලා අයිඩියා එකක් ගන්න මොනවද අපි කරලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ඔය පරණ ක්ලාසස් වල වීඩියෝස් ඒවා බලන්න පුළුවන්. මේ ෆස්ට් ඩේ සෙෂන් අපි අප්ලෝඩ් කරනවා. දැන් අද සෙෂන් එකත් මේකට අපි හෙට වෙද්දී අප්ලෝඩ් කරනවා. එතකොට ඔයගොල්ලන්ට ආයි පාරක් ඇවිල්ලා ඉතින් බලන්න පුළුවන්. ඊට අමතරව මම ඔයාලට කිව්වනේ අර business.facebook.com එකට තමයි අපේ Facebook එකේ බිස්නස් එකක් විතර අපිට යූස් කරන්න තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අන්න එතන තමයි. දැන් මේ තියෙන බූස්ටර් පෝස්ට් එක ඔය ක්ලික් කරලා ටැග් එකක් දාන්න පුළුවන්. රයිට්? වගේම අපිට මේව ක්ලාස් එකට ආවම ඔක්කොම කියලා දෙනවා. හරි? මම මේවට මේ මැනේජර් එක පෙන්නන්න යන. දැන් මේ තියෙන්නේ බිස්නස් සුයිට් එක. මෙන්න මේ ඇඩ්ස් මැනේජර් එක ඇතුලෙන් තමයි අපි ඇඩ්ස් ක්‍රියේට් කරන්නේ. මෙතනනොත් පුළුවන්. මෙතනනොත් පුළුවන්. වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. හරි? මම මේ කිව්වේ අර මේ අර දැන් කේක් පේජ් එකට එක ඇඩ් එකයි කියලා කිව්වේ. මේ තියෙන්නේ මේ ගොඩ කන්වර්සේෂන් 102ක් කරලා තියෙනවා. ඔයාලා විශ්වාස කරන්න රුපියල් 7200යි ඇඩ් එකට ගියේ. මෙතන මේ තියෙන්නේ ආපු මැසේජස් ගන්න විතරයිනේ. මෙයාලට ඔක්කොම ඉන්ක්වයරිස් ආව 200කට එහා පැත්තේ. කන්ෆර්ම් ඕඩර්ස් තියෙනවා. අපි ක්ලයන්ට් ගෙන් අනිවාර්යෙන් මෙට්‍රික් එකක් ගෙනාවා. ෆීඩ්බැක් එකක් ගන්න. මොකද ඇඩ් එකක් ගෙවුවට පස්සේ මොකද තත්ති කියලා අපි දැනගන්න ඕනනේ. ඒතර එයාට already confirm orders 80 ගණක් තියෙනවා. ඉතින් රුපියල් 7200 වේදම් කරේ. ඉතින් මේ මෙතනින් කොහොමද ඇඩ් එකක් දාන්නේ මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ක්ලාස් එකේ. ඉතින් මම මේ නිකන් රෆ්ලි ඔයාලට ලියෙන් පෙන්නුවේ කොහොමද මේවා වෙන්නේ සහ ඇත්තටම අපි කරනවද නැද්ද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි මේ ටික පෙන්නුවේ. ඉතින් මම ආයෙ කියන්නේ ඔයාලට අපිට ඒක ජොයින් වෙන්න පුළුවන්. එතකොට අපි ලබන සෙනසුරාදා තමයි ක්ලාස් එක පටන් ගන්නෙ.
කියන්නේ 30 7ට ඔයාලා හැම සතියෙම සෙනසුරාදා 4 තමයි ක්ලාස් එක තියෙන්නේ. ඔයාලා ජොයින් වෙනවා නම් අනිවාර්යයෙන්ම පේමන්ට් එක ඊට කලින් කරන්න ඕනේ. පේමන්ට් එක කරලා අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. අද ආපු අයට මම ආයි කිව්වා වගේ අර ෆස්ට් ඩේ සෙෂන් එකේ ඩිස්කවුන්ට් එක අඩු කරගෙන 12500කට ඔයගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. එතකොට රයිට් මට මේ ඉවර වෙනකන් හිටපු කට්ටිය තමයි ඕනේ. ඒකයි මම දැන් ගත්තේ. ඔයාලට තමයි ජොයින් වෙනවා නම් ඒ ඩිස්කවුන්ට් එක දෙන අනිත් අයට නෝමල් ප්‍රයිස් එකට යන්න පුළුවන්. ඔය ටික තමයි ඇත්තටම අපිට කමියුනිකේට් කරන්න ඕනේ. අපි ගෲප් එකට දාන්නම් අපේ බෑන්ක් ඩීටේල්ස් ටික. ඔයාලා ජොයින් වෙනවා නම් පේ කරලා මම ගෲප් එකේ ඉන්නවා. එක්ක මට හරි නැත්නම් අපේ ඇඩ්මින් ඉන්නවා. ඇඩ්මින්ට හරි ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න. එක්ක බෑන්ක් ඩිපොසිට් කරලා ඒක ස්ලිප් එකේ ෆොටෝ එකක් හරි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා නම් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි එවන්න. එතකොට දැන් ඔයාලා ඉන්නේ දැනට කොමන් ගෲප් එකේ. ඒක නෙමෙයි ක්ලාස් ගෲප් එක. ඔයාලා පේ කරාම ඔයාලා වෙනම ක්ලාස් ගෲප් එකට ඇඩ් කරනවා. ඒතර ඒකේ through තමයි අපි ඩබල් සතේ ඉඳන් ඔක්කොම කමියුනිකේෂන්ස් යන්නේ. දැන් තියෙන ගෲප් එකේ ඔයගොල්ලෝ chat කරන්න මුකුත් කරන්න බෑනේ. ඒතකොට ක්ලාස් ගෲප් එකට ඇඩ් කරාම ඔයගොල්ලෝ chat කරන්න ඒ ඔක්කොම පුළුවන්. right? එහෙනම් ඉතින් thank you very much අද ආපු කට්ටියටම මම දැනට රෙකෝඩින් එක ඔෆ් කරනවා. මෙතනින් එහාට ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්.